අපි ක්ලාස් එක පටන් ගමු. අද පළවෙනි දවසේ 4 දෙනෙක් ඉන්නවා ජොයින් වෙලා. ඉස්සෙල්ලා මම පොඩි හැඳින්වීමක් කරන්න. මම මගේ නම හර්ෂණ සමරසිංහ. මම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දැන් 4 වෙනි වසරේ ඉගෙන ගන්නේ. මම මේ වන විට 4 වෙනි වසරේ ඉන්නේ 2000 O level 2017 A level 2021 A level තමයි මගේ O level A level අවුරුදු දෙක. මේ වගේම තමයි O level A9ක් ගත්තා මේ සයන්ස් වලට ඇතුළුව. ඊට A level වලත් මාතර දිස්ත්‍රික්කේ මම පදිංචිය මාතර දිස්ත්‍රික්කෙන් 72 මාතර දිස්ත්‍රික්කෙන් 72 අයිලන්ඩ් 1260 වෙලා තමයි මම ගියේ. ඒ තුනයි තමයි මගේ සරල පැහැදිලි කිරීම. අපි පේපර් එක කළා නැති තියෙන හැමෝම ඇනෝද? ඇහෙනවද කට්ටියට? හැමෝටම ළමයින්ට ඇහෙනවද? හරි අපි එහෙනම් පේපර් එක සාකච්ඡා කරමු. අපි මුලින්ම පටන් ගමු මුලින්ම අපේ රචනා ස්ට්‍රක්චර් එසේ පේපර් එක පටන් ගමු. පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ මේ පරිසර පද්ධතියක් මුලින්ම දීලා තියෙනවා. ඔය රූපේ පේනව නේද? පේපර් එකේ පේනවා තියෙනවා. ඒක කුණු පෝරණුවක් තියෙනවා. ඊට පස්සේ මැද ජලාශයක් තියෙනවා. ජලාශය වටේට මන්තිරුවක් තියෙනවා. ඊට පස්සේ කුඹුරක් තියෙනවා. ජලාශයට යටි ඊට අමතරව ජනාවාසයක් තියෙනවා. තියෙනවා ජලාශය වටේට තියෙනවා තෘණ වගාකර භූමියක් තියෙනවා. හරි. මොකක්ද අහලා තියෙන පළවෙනි ප්‍රශ්නයක් බලමු. මෙම කුඹුර ආශ්‍රිතව පරිසරයේ හමුවන ආහාර දාමයක් පහත දැක්කේ. තෘණ ශාකය, තනකොළ පෙත්තා, මයිනා. මෙම කුඹුරට යෙදෙන කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් සාන්ද්‍රගත වන්නේ කුමන ජීවියා තුලද? හරි. අපි බලමු ආහාර දාමය මොකක්ද කියලා. ආහාර තමයි වලට පේනව නේද? තියෙන්නේ තෘණ ශාකය තියෙනවා. තෘණ තියෙනවා. තමයි පේනව නේද? තනකොළ පෙත්තා ඉන්නවා. මයිනා ඉන්නවා. දැන් මොකද තියෙන්නේ? දැන් ඉන්නවා කොහොමද මෙම වැඩි ප්‍රමාණයක් සාන්ද්‍රගත වන්නේ කුමන ජීවියා තුළද? දැන් ඉන්නවා තෘණගස් තියෙනවා. තෘණ ගහ එක ගහයි තියෙන්නේ. තෘණ එක ගහක් තියෙනවා. ඔන්න තනකොළ පෙත්තෙක් ඉන්නවා. ඔන්න සරලවම මෙහෙම ඇඳගත්ත ඔන්න තනකොළ පෙත්තම ඇඳගත්තා. තනකොළ පෙත්ත සාමාන්‍යයෙන් ගන්න ඔන්න තෘණ ශාකයේ එක තෘණ ගහක් ඔන්න ගත්තා. පරිසරයේ තියෙන රසායනික ද්‍රව්‍ය ග්‍රෑම් එකක් ගත්තා. එතකොට ඉන්නවා තනකොළ පෙත්තයි. තනකොළ පෙත්ත එකපාර කනවා මේ වගේ තෘණගස් 100ක් යනවා කියන්නේ. එතකොට තෘණගස් 100ක් යනවා කියන්නේ මේ වගේ ග්‍රෑම් එකේ ඒවා. එතකොට තනකොළ පෙත්ත තෘණගස් 100ක් යනවා ග්‍රෑම් එක බැගින් ග්‍රෑම් 100ක් තනකොළ පෙත්ත කියනකට රසායනික ද්‍රව්‍ය ගිහිල්ලා තියෙනවා. තේරුණා නේද? එතකොට තෘණ ගහ ගන්න එක තෘණ ගහ ග්‍රෑම් එකක් ගන්නවා. තනකොළ පෙත්ත එක තෘණ ගහක් විතරක් කාලේ ඉන්නේ නැහනේ. තනකොළ පෙත්ත තෘණගස් ගොඩක් කනවනේ. එතකොට තනකොළ පෙත්ත කියනකට තෘණගස් 100ක තියෙන රසායනික ද්‍රව්‍ය වෙන කියලා දෙනවා. තනකොළ පෙත්ත කියනකට. ඊට පස්සේ ඉන්නවා මයිනා ඉන්නවා. සරලව රූපයක් ගත්තොත් මයිනා ඉන්නවා. මයිනා කියනකට මොකද්ද වෙන්නේ? මයිනා දැන් මේ තනකොළ පෙත්ත කියනකට මේ ග්‍රෑම් 100ක්. මයිනා තනකොළ පෙත්ත 10 දෙනෙක් ආහාරයෙන් ගත්තොත් එතකොට ග්‍රෑම් 100 ගානේ තනකොළ පෙත්ත ග්‍රෑම් 100 ගානේ තමයි කියනකට ග්‍රෑම් 1000 කියන ඇවරේජ් එක මයිනේ පිටර විශාල නෑ. අපි මෙතන සැලකි ගත්තේ
එතකොට මයිනර් යකට කියලා තියෙනවා මේ කෘෂි රසායනික ද්‍රව්‍ය කිලෝ එකක් කියලා කියනවා. එතකොට තෘණක හරි පටන් ගන්න තියෙන බ්‍රෑන්ඩ් එකේ නමුත් ආහාර දාමේ කෙලවර ඉමිට් වෙනවා. පොලිමර් නිෂ්පාදකයා ඉන්නවා ප්‍රාථමිකයා ද්විතීයිකයා ඉන්නවා. ද්විතීයිකයා කියන්නේ තෘණ මේ කෘෂි රසායනික ද්‍රව්‍ය කිලෝ එකක් කියනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? වැඩිම කෘෂි රසායනික ද්‍රව්‍යයක් දීපු ජීවිය වෙන්නේ මයින තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක උත්තරේ වෙන්නේ මයින. තේරුණා නේද ළමයි? ඊළඟ ප්‍රශ්නය. තෘණ ශාකය නිෂ්පාදකයා ලෙස ක්‍රියා කිරීමට හේතු වන ක්‍රියාවලිය කුමක්ද? තෘණ ශාකය කියන්නේ මොකද්ද? ශාකයක්. එතකොට අපේ පෘථිවිය හැමදේම හැදිලා තියෙන්නේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණය මත. එතකොට මෙම ශාක ප්‍රභා සංශ්ලේෂණය කළ පරිසරයෙන් කාබන් ඩයොක්සයිඩ් ජලය ඒව ලබාගෙන තමයි මේක මකනවා ළමයි. පරිසරයේ ශාකයක් තියෙනවා. පරිසරයේ ශාකයෙන් පරිසරයෙන් මොනවද ලබා ගන්න? වාතයෙන් ලබා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නවා. පසෙන් මොනවද ලබා ගන්නේ? ජලය ලබා ගන්න. මුටලින් ජලය ලබා ගන්න. ජලය ලබාගෙන මොකක්ද යාලකට ප්‍රතික්‍රියාව? මෙතන පත්‍ර වලට ලැබෙනවා ආලෝකය ලැබෙනවා. ආලෝකය ලැබෙනවා. ලබාගෙන මොකක්ද සිදු ප්‍රතික්‍රියා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මොකක්ද කියලා ප්‍රතික්‍රියාව මතකද ළමයින්ට? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තමයි කාබන් ඩයොක්සයිඩ් ජලය අරගෙන මොනවද හදන්නේ? අරගෙන හදන්නේ ග්ලූකෝස් හදන්නේ. C6යි H12යි O6 ධන මොනවද හදන්නේ? ඔක්සිජන් තමයි පිට කරන්නේ. සූත්‍රය කොහොමද තුලිත කරන්නේ? එතන කාබන් හතර 6 දැම්මා, එතන 6 දැම්මා, එතන 6 දැම්මා. කාබන් ඩයොක්සයිඩ් ගෑස්, ජලය ලික්විඩ්, ඒකස් ගෑස්. එතකොට මොකද ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය හරහා තමයි ප්‍රාථමික නිෂ්පාදන ක්‍රියාවලිය ඇති කරන තෘණ ශාකයේ නිෂ්පාදකය වෙන්නේ ඒක ප්‍රභා සංශ්ලේෂණය. පැහැදිලි නේද ළමයින්ට? ලියා ගන්න තියද? හරි. අපි ඊළඟ ප්‍රශ්නය. මෙම ජලාශය මතු පිට පාවෙන කොළ පැහැති ස්තරයක් ලෙස ඇල්ගී වර්ධනය වීම කාලයක් සිට සිදුවේ. මෙම තත්ත්වය කුමන නමකින් හැඳින්වේද? ඔයාලා දැකලා තියෙන කොළඹෙම තියෙනවා වැවක් තියෙනවා බේර වැව කියලා. දැකලා තියෙනවද? ඔය බේර වැව බලද්දි කොච්චි යද්දි සම්පූර්ණයෙන්ම කොළ පාටයි. සමහර තැන්වල ගියාම ගංගාරාම හරියට ගියාට පස්සේ හරියට කොළ පාටයි. දැන් මොකද වෙලා තියෙන්නේ මේකට? මේකට ඔන්න මිනිස්සුන්ගේ ඔන්න ජලාශය තියෙනවා. ජලාශයට ඔන්න පාන් වලින් මිනිස්සු දාන එක කුණු. එතකොට මල අපවහන. එතකොට සත්ව අපද්‍රව්‍ය. අපද්‍රව්‍ය වගේ එක එක අපද්‍රව්‍ය මේ ජලාශයට වැටිලා ඒවලි මොනවද කියන කාබනික ද්‍රව්‍ය තියෙනවා. කාබනික ද්‍රව්‍ය තියෙනවා. මෙන්න කාබනික ද්‍රව්‍ය වල තියෙනවා මොනවද? නයිට්‍රේට් වගේ ඒවා තියෙනවා. නයිට්‍රේට්, සල්ෆේට් වගේ එක එක තියෙනවා කෙමිකල්ස් අරන් තියෙනවා. ඔන්න මේවා මේ ජලාශය එකතු වෙනවා. එකතු වෙලා සංතෘප්ත වෙනවා. සංතෘප්ත කියන එක තේරුණාද? සංතෘප්ත කියනවා කියන්නේ මෙම අයන වර්ග ජලාශය එකතු වෙනවා. එකතු වෙලා ගොඩාක් එකතු වෙනවා. ඇයි මෙයාලා දානවා මෙයාලා ඒවා ජලාශයට අතුරු කරනවා. නමුත් අඩු වෙන්නේ නැහැ. මොකක්ද එකතු වෙලා දැන් මේක පෝෂක වලින් ගොඩාක් සම්පූර්ණයි. පිළිච්ච දෙයක් නිකන් හරියට පෝර දාලා වගේ. දැන් මොකද වෙන්නේ? මේක ඇතුළේ ඔන්න පටන් ගන්න මුලින්ම පොඩි සුපර් ජීවි කියලා ඇල්ගී වගේ වර්ධනය වෙන පටන් ගන්නවා. ඇල්ගී හැම වර්ධනය වුණාට පස්සේ මොකක්ද ඒකට කියන්නේ? සුපෝෂණය කියලා තමයි කියන්නේ. එතකොට මොකද්ද? මෙන්න தත්ත්වය හැදින්නේ මොකද්ද? සුපෝෂණය කියලා තමයි කියන්නේ. ඊට පස්සේ දෙකේ B ප්‍රශ්නේ මොකද කියලාද? මෙන්න தත්ත්වය ඇතිවීමට හේතු වන අයන වර්ග නම් කරන්න කියලා තියෙනවා. එතකොට අයන වර්ග මොනවද? මේ தත්ත්වය ඇති කරන්න. නයිට්‍රේට්, සල්ෆේට් වගේ ඇඩලි ගොඩක් හරි. එතකොට නයිට්‍රේට් NO3 ඍණ 1 සල්ෆේට් SO4 ඍණ 2 කියලා තමයි තියෙන්නේ. ප්‍රශ්න වලට ලකුණු දාගන්න මෙහෙම මයිනා කියලා ලියලා තියෙනවා නම් ලකුණු 1යි කියලා දාගන්න. ප්‍රභා සංශ්ලේෂණයේ ලකුණු 1යි. සුපෝෂණය කියලා ලියනවා නම් ලකුණු 1ක් දාගන්න. ඊට පස්සේ අයන වර්ග සඳහන් කරනකොට නයිට්‍රේට්, සල්ෆේට්, ෆොස්ෆේට් වගේ ඒවා ලියලා තියෙනවා නම් ඒකට ලකුණු 1ක් දාගන්න. තමයින්ට නොතේරුණු තැනක් එහෙම තියනවද?
කරුවා රෙස්පොන්ස් කරනවද? මෙසේජ් එකක් කර දානවද chat box එකට? අපි ඊළඟ ප්‍රශ්නයට යමු නේද? ඊළඟ ප්‍රශ්නයට. පහත දක්වා ඇත්තේ මාස කිහිපයක කාලය තුළ මෙම ජලාශය ආශ්‍රයව සිටින විචලනයට දාන වක්‍ර කිහිපයකි. ජලාශය මොකද්ද වක්‍ර කිහිපය? උන්න මෙහෙම දාලා දෙනවා. ප්‍රස්තාවයක්. මොකද්ද x අක්ෂයට දාලා දෙන කාලය මම දැන් ටයිම් t කියලා තියා ගන්නවා. මේකට y අක්ෂයට දාලා තියෙනවා ප්‍රමාණය කියලා ඉඳලා තියෙනවා. මැදියේ තියෙන a ප්‍රස්තාරය කියලා තියෙනවා. මෙන්න මේ ප්‍රස්තාරයක් තියෙනවා. e ප්‍රස්තාරය කියලා තියෙනවා. අපි දැකලා පුරුදු ප්‍රස්තාරයක්. කොහොමද කියලා කියන්නේ අර සාමාන්‍ය ත්‍රිමාකාර හැඩේ ප්‍රස්තාරය තියෙනවා. c ප්‍රස්තාරය කියලා a ප්‍රස්තාරය තියෙනවා. b ප්‍රස්තාරය තියෙනවා. c ප්‍රස්තාරය C ප්‍රස්තාරය තියෙනවා. මෙහෙම ගිහිල්ලා ඔන්න ප්‍රස්තාරය තියෙනවා. ප්‍රස්තාර තුනක් තියෙනවා. හරි. අපි සාමාන්‍යයෙන් ඔය 11 වසරේ අන්තිම පාඩම තමයි සාමාන්‍ය පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ. සාමාන්‍යයෙන් 11 වසරේ අන්තිම පාඩමෙම තමයි අහන්නේ. ඔය 11 මොකක්ද ජෛව විවිධත්වයේ ජෛව ගෝලීය පාඩම. ඕකෙන් අනිවාර්යෙන්ම විභාගයේ ස්ට්‍රක්චර් ටිසේ පේපරේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන්ම අහන්නේ ඔය පාඩමෙම තමයි අහන්නේ. මේක ටිකක් හිතලා බලලා ලියන්න ඕන පාඩම. හරි සරලයි. මේ පාඩම අනිවාර්යයෙන්ම බලාගෙන යත යුතු පාඩමක්. මේ පාඩමෙන් තමයි අනිවාර්යයෙන්ම 11 වසරේ අන්තිම පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. උපාගේ. මොකක්ද කියලා. අපි මේ ප්‍රස්තාරය දැකලා පුරුදුයි. මොකක්ද අපේ අච්චපොතේ දීලා දෙනවා මේ ප්‍රස්තාරය කරන්නේ කාලය සමග වේගයෙන් වැඩි වෙනවා. වේගයෙන් වැඩි වෙනවා. වේගයෙන් වැඩි වෙන ප්‍රස්තාරය. වේගයෙන් වැඩි වෙන ප්‍රස්තාරය. හරියට නිකන් මොකක් වගේද? මේ මිනිස් ජනගහනය වගේ. මේ අච්චපොතේ දීලා තියෙනවා කාලය සමග පරිලහනොත් එක අඳින්න. දැන් මෙහිම වැඩි වෙන ප්‍රස්තාර මිනිස් ජනගහනය වගේ. ආරම්භයේදී බොහොම සෙමින් වර්ධනය වෙන්නේ. නමුත් කාලයත් එක්ක මේක වේගෙන් වැඩි වෙනවා. බලන්න මේ කාලය තුල වර්ධනය වෙලා තියෙන මෙච්චර කොටසයි. නමුත් ඒ හා සමානව තව කොටසක් ගත්තොත් ඊට වඩා වැඩි කොටසක් වර්ධනය වෙලා. මෙච්චර කොටසක් වර්ධනය වෙලා. කලින් වර්ධනය වෙලා තියෙන මේ වගේ කොටසක් පුරා වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රස්තාරයේදී තමයි මිනිස් ජනගහනය. එතකොට B කියන්නේ මොකද්ද? අපේ සාමාන්‍ය ගහණයකින් ජීවිත සංඛ්‍යාව තමයි මේ B ප්‍රස්තාරයේ තියෙන. මේක කොටස් හතරකටත් කැඩුවා මතකද දන්නේ? කොටස් 1 2 3 4 විදියට. පළවෙනි කොටසේ ආරම්භක ජීවිත කොටස ඉන්නවා. ඊට පස්සේ ජීවිත වර්ධනය වෙනවා. සම්පත් බහුල නිසා ජීවිත ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඊට පස්සේ සම්පත් වලට තරගය වැඩි වෙන නිසා ජීවිත ගහණය පොඩ අඩු වෙලා ඊට පස්සේ ස්ථාවර ගහණයක් බවට පත් වෙනවා. ගහණය කියන්නේ මොකද්ද? පරිසරයක් තුල නිශ්චිත ප්‍රදේශයක් තුල නිශ්චිත කාල සීමාවක් තුළ ජීවත් වෙන ජීවිත සංඛ්‍යාව තමයි ගහණය කියලා කියන්නේ. මතකයි නේද ළමයින්ට ඒක? ජීවිත සංඛ්‍යාව. එතකොට මේක තමයි අන්තිමට සීමාකාරී අවස්ථාවට. දැන් තවදුරටත් යන්නේ ගහණය සීමා සහිත වෙලා තමයි තියෙන්නේ. හරි දැන් බලමු. ශාකී ඇල්ගී වර්ධනයට අනුරූප චක්‍රය කුමක්ද? ශාකී ඇල්ගී වර්ධනය මොකක්ද? ඒක සාමාන්‍ය ඇල්ගී කියන්නේ ජීවි ගහණයක්. ඒ ජලාශයේ. එතකොට මොකද්ද? සාමාන්‍ය ගහන වක්‍රය තමයි ඉන්නේ. B වක්‍රය කියන්නේ ඒක. ඒක තමයි ඇල්ගී වක්‍රය. ඒක තමයි ඇල්ගී වලට එන්නේ. ඒකට උත්තරේ මොකද්ද? උත්තරේ තමයි B. ඊට පස්සේ ජලාශයේ ඔක්සිජන් සාන්ද්‍රණයට අනුරූප වක්‍රය මොකක්ද? මොකද්ද ඔක්සිජන් සාන්ද්‍රණයට අනුරූප වක්‍රය කියන්නේ? දැන් මොකද්ද වෙන්නේ? ශාකී ඇල්ගී ගහන්නේ ඔන්න පොට්ටයි ආරම්භයේදී පොඩි හිමින් වර්ධනය වෙනවා. චුට්ටක් ඇදිලා ඔන්න පොඩ්ඩක් ඔන්න පැල 50ක් වුණාට ඔන්න සීක්‍රෙන් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා වර්ධනය අඩු වෙලා ඊට පස්සේ ස්ථාවර වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? සීක්‍රෙන් වර්ධනය වෙනකොට මොකද්ද වෙන්නේ? ජලාශයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය මොකද්ද වෙන්නේ? දැන් ඔක්සිජන් ලීටර් 10ක් ජලාශයේ දී වෙලා තියෙනවා. 1000ක් ජලාශයේ දී වෙලා තියෙනවා. එතකොට ඒක සීමිත වෙනවා. ඒ මේ ඇල්ගී ටික ඇවිල්ලා එතන ජලයේ ඉහළම අත පිට වහ ගන්න. වහ ගන්නකොට මෙතෙන්ට තවදුරටත් ඔක්සිජන්
ආලෝකය එන්නේ නැහැ. එතකොට මෙතන තියෙන ඔක්සිජන් ටික සීමාකාරී සාධකයක්. එතකොට මොකද්ද වෙන්නේ? මේ ඇල්ගී ටික මේ ඔක්සිජන් ටික උරාගෙන ගන්නකොට මොකද වෙන්නේ? කාලයක් එක්ක ඔන්න ඔක්සිජන් ප්‍රමාණය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. කාලයක් එක්ක ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. නමුත් ඇල්ගී කියන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය කරන එක. ප්‍රභා සංශ්ලේෂණය කරන ශාකයක්. එතකොට ඔක්සිජන් ටික ගන්නවා අතර ඔක්සිජන් උපදවනවා. ආරම්භයේදී මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කර ඔක්සිජන් ටික හැදුවට කාලයත් එක්ක ඇල්ගී වර්ධනය ගොඩාක් වැඩි වෙන නිසා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ හදන ප්‍රමාණයට වඩා ඒ කියන්නේ මෙතන 1000 වෙනද 1000ක් හැදුවට වඩා හදන 1000ක්. නමුත් එළියට යන පද්ධතියට ඇතුල් වෙනවා 1000ක් ඇතුල් වෙනවා. නමුත් පද්ධතියෙන් එළියට යන 1000ක්. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන හිඟයක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? කාලයත් එක්ක ඇල්ගී ප්‍රමාණය වර්ධනය වෙනවත් එක්ක ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඇයි? ඇල්ගී ගොඩක් වර්ධනය වෙන්න නිසා. ඒක නිසා මොකද වෙන්නේ? අනුභව වක්‍රයමයි C වක්‍රය. එතකොට වක්‍ර දෙකට වක්‍ර දෙක හරියට ලියලා තියෙනවා නම් උත්තරේ එක B ලියලා තියෙනවා උත්තරේ 1යි. ඊට පස්සේ ඔක්සිජන් සාන්ද්‍රයට අනුරූප වක්‍රය C කියලා ලියලා තියෙනවා උත්තරේ 1යි. ළමයින්ට පැහැදිලිද? ඒක මෙතන මෙහෙම පුළුවන් ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. C වක්‍රය තෝරගන්න හේතුව විදියට කියන්න. කාලය සමග ඇල්ගී වර්ධනය වේගයෙන් වැඩි වේ. ඇල්ගී යනු ප්‍රභා සංශ්ලේෂණය කරන ශාකයකි. එම නිසා ඔක්සිජන් ප්‍රමාණය ජලාශය තුළ වැඩි වේ. නමුත් ඇල්ගී අධි වර්ධනය නිසා ජලාශය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණය සීමාකාරී වෙන බැවින් කාලයත් සමග ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. කුණු පෝරණුව මෙම ස්ථානයේ පැවතීම නිසා ඇතිවිය හැකි පාරිසරික ගැටලු දෙකක් ලියන්න. කුණු පෝරණුවක් කියන්නේ මොකද්ද? කුණු පෝරණුවක් කියන්නේ එතන කුණු හදන එක. ඒකට කැල්සියම් කාබනේට් දහනය කිරීමේ ප්‍රතික්‍රියාව තමයි එතනදි වෙන්නේ. ප්‍රතික්‍රියාව තමයි දන්නවද? කුණු පෝරණුව වෙන්නේ කැල්සියම් කාබනේට් වියෝජනය වෙනවා කැල්සියම් ඔක්සයිඩ් තන කාබන් ඩයොක්සයිඩ් එකට. හරි. මොකද්ද දැන් එතකොට මේකෙදි වෙන්නේ? කැල්සියම් කාබනේට් උඩ ලියන්න. sorry. ඒක. හරි. කැල්සියම් කාබනේට් වලින් මොකක්ද? කැල්සියම් කාබනේට් අත්කාරස් මේ හදන කැල්සියම් ඔක්සයිඩ්. කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ මොකද්ද? වාෂ්පිකයි. අපි කියනවා ලෝහ වලින් සාදන ඔක්සයිඩ් ගොඩක් වෙලාවට වාෂ්පිකයි කියලා තමයි කියන්නේ. සෝඩියම් ඔක්සයිඩ් වාෂ්පිකයි, කැල්සියම් ඔක්සයිඩ් වාෂ්පිකයි, මැග්නීසියම් ඔක්සයිඩ් වාෂ්පිකයි. එතකොට අලෝහ වලින් සාදන ඔක්සයිඩ් සාමාන්‍යයෙන් ආම්ලිකයි. සාමාන්‍ය ආවර්තිතාවකව ගත්තොත් මේ විදිහට ගත්තොත් ආවර්තිතාවකව එතන හයිඩ්‍රජන් තියෙනවා, එතන හීලියම් තියෙනවා. හීලියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නිකල්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. එතකොට calcium කියන කොටද? calcium කියන්නේ මේ දෙවෙනි කාණ්ඩයේ තියෙන ලෝහයක්. එතකොට මේ දෙන්න මේ දෙවෙනි කාණ්ඩ මේ පැත්තේ හදන මේ ලෝහ මූලද්‍රව්‍ය සාමාන්‍යයෙන් හදන ඔක්සයිඩ් ඒවා වාෂ්පිකයි. මේ පැත්ත හදන ඔක්සයිඩ් සාමාන්‍යයෙන්
ආම්ලික ඔක්සයිඩ් තමයි හදන්නේ. එතකොට මොකද හදන්නේ? කැල්සියම් ඔක්සයිඩ් බාෂ්පික නිසා පරිසරයේ මොකද්ද වෙන්නේ? පසර මේවා පසර ගියාට පස්සේ පසේ බාෂ්පිකතාවය වැඩි වෙනවා. එතකොට ජලයට ගියාට පස්සේ ජලයේ වාෂ්පිකතාවය වැඩි වෙනවා. ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාවදී මොකද්ද වෙන්නේ? ගොඩක් තාපයෙන් නිකුත් කරන ප්‍රතික්‍රියාවක්. තාපදායක ප්‍රතික්‍රියාවක්. අපි අහලා තියෙනව නේද? වෙනම රසායනික ප්‍රතික්‍රියා වර්ග දෙකයි. ඒක තාපදායක ප්‍රතික්‍රියා තියෙනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියා තියෙනවා. මොනවද තාපදායක කියන්නේ? පරිසරයේ තාපය නිදහස් කරන ප්‍රතික්‍රියා තමයි තාපදායක කියන්නේ. තාප අවශෝෂක කියන්නේ මොනවද? පරිසරයේ තාපය ශක්තිය උරා ගන්න ප්‍රතික්‍රියා තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා. පසේ බාෂ්පිකතාවය වැඩි වෙනවා. ජලයේ බාෂ්පිකතාවය වැඩි වෙනවා. එතකොට මොන වෙන්නේ? ඒවා තමයි පරිසරයට සිදුවන ගැටලු. එතකොට ඒ ගැටලු දෙකක් වගේ ලියලා තියෙනවා නම් එතෙන්ට ලකුණු දෙකක් ලියන්න. හරි. සාමාන්‍යයෙන් ඔය පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස හැම වෙලාවෙම අහන්න ජෛව විවිධත්වයේ පාඩමෙන්ම තමයි අහන්නේ. ඒක නිසා ජෛව විවිධත්ව පාඩමේ කියන විශේෂයෙන් දැන් අලුතෙන් පුදුමට ඔය ආහාර පිය සටහන, ජල පිය සටහන, ආහාර දාම, ආහාර ජාල, එතකොට ශක්ති පිරමීඩ, ජෛව ස්කන්ධ පිරමීඩ අන්න ඒව ගොඩක් අහනවා. ඊට අමතරව කාබන් චක්‍රය, හයිඩ්‍රජන් චක්‍රය වගේ දේවල් අහනවා. විනාඩි 40 zoom එක තියෙන්නේ මේ අද. මේ ඒක නිසා මේ මීටින් එක එන්ට් වුණා ගමන් ආපහුසරයක් ඒ ලින්ක් එකෙම ලොග් වෙන්න. හරි. පොර. එක් විස්තර ඊට පස්සේ එකේ B කොටසරයක්. එක් විස්තරයට ගැලපෙන ජීවියා තෝරා අදාළ ඉංග්‍රීසි ලක්ෂණය තිත්තිර මත ලියන්න. මොනවද තියෙන්නේ? ගැඩිවිලා, අබරල, ගෙම්බා, ඇමීබා, කාප්පයා. ඒ කියන්නේ කාෆ් කියන මාළුවා, සෙලජිනෙල්ලා. මෙම ජලාශයෙන්ගත් ජල සාම්පලයක සිටිය හැකි ඒකසෛලික ජීවියා කවුද? දැන් මෙතන පවතින එකම ඒකසෛලික ජීවියා. එකම ඒකසෛලික ජීවි එක්කෙනා ඉන්නේ මෙතන. කවුද? ඇමීබා විතරයි. ඔයාලා අහලා තියෙද ඒකසෛලික ජීවීන් අයිති වෙන මොන කාණ්ඩයටද කියලා? ඒකසෛලික ජීවීන් අයිති වෙන ප්‍රෝටසෝවා කාණ්ඩයට. ප්‍රෝටසෝවා කාණ්ඩය කියන්නේ සාමාන්‍යයෙන් අපි A level වලදී ඉගෙන ගන්න ඕකට වැඩිපුර ඉගෙන ගන්නවා A level වලදී. ප්‍රෝටසෝවා කාණ්ඩය කියන්නේ කිසි අර ශාකවල අර කවුරුවක්වත්ම පුක්ම නැති කාණ්ඩය වගේ ටිකක්. ඒ කියන්නේ එක කාණ්ඩවල විතර ප්‍රොටිස්ටා, ෆන්ගයි, ඇනිමාලියා, ප්ලාන්ට් කියලා බෙදලා අන්තිම ගොඩක් දාන්න බැරි කට්ටිය තමයි ප්‍රෝටසෝවා කියලා දාලා තියෙන්නේ අපි. ඒකේ ශාකත් ඉන්නවා නිකන් ශාක වගේ කට්ටියක් තියෙනවා, සත්තු වගේ කට්ටියක් තියෙනවා. එතකොට මෙතන ඉන්න එකම එක්සයිලික ජීවියා කවුද? ඇමීබා. ඒක තමයි තියෙන්නේ. එතන සිංහලෙන් ලියලා කමන්න බලන්න. ඒ ලෙවල් වලට යනකොට කියන්න. මේවා මෙඩිසින් වලටත් මේ තියෙන මේ සුළු ජීන් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ තෘණවකාකල තීරයේ වැවී තිබිය හැකි අපුෂ්ප ශාකයකි. මොනවද මෙතන තියෙන අපුෂ්ප ශාක දෙකයි තියෙන්නේ. හබරල තියෙනවා, සෙලජිනෙල්ලා තියෙනවා. අපුෂ්පක ශාක කියන්නේ මොනවද? අපුෂ්පක ශාක කියන්නේ මල් හට ගන්න මල් හට ගන්න නැති ශාක. මොකද මේ ශාක වර්ග දෙකයිනේ. එකක් ශාක තියෙනවා, එක අපුෂ්පක ශාක තියෙනවා. පුෂ්පක ශාක තියෙනවා. සපුෂ්පක ශාක තියෙනවා. සපුෂ්පක ශාක නැවත මොනවද කොටස් දෙකකට බෙදුණා. එක බීජපත්‍රී ශාක, එක බීජපත්‍රී, ද්විබීජපත්‍රී කියන්නේ. එතකොට මොකද්ද මෙතන සපුෂ්පක ශාක කියන්නේ අපි ඔය දිනදා ජීවිතේදී දකින ශාක වලට තමයි කියන්නේ අපුෂ්පක ශාක. සපුෂ්පක ශාක කියන්නේ අම්බ, කොස් තෙල්, පොළොස් වගේ පොස් තෙල් ඒ වගේ ගස් වල තමයි කියන්නේ සපුෂ්පක ශාක. අපුෂ්පක ශාක දැන් ඇත්තම කිව්වොත් නෑ, ඇත්තටම පරිසරේ ගොඩාක් අඩුයි. ඒ කියන්නේ මුලින්ම පරිණාමයේදී හැදුණා කියන්නේ අපි අපුෂ්පක ශාක. ඊට පස්සේ අපුෂ්පක ශාක වලින් තමයි සපුෂ්පක ශාක ආවා කියන්නේ. මේවා ගොඩාක් සපුෂ්පක ශාක ගත්තොත් ඒක පරිණාමික දියුණු ශාක වලට. නමුත් අපුෂ්පක ශාකයේ පරිණාමික දියුණු නෑ කියත් මම නිකන් දැනගන්න කිව්වේ. මේ අපුෂ්පක ශාක දැන් ගොඩක් අඩුයි. මාකැන්ටියා, ඕගනාටොම්, සයිකස් ඒ වගේ ගස් ගොඩක් තියෙනවා. දැන් මේ වගේ දැන් මෙතන දෙන එකම අපුෂ්පක ශාකය සෙලජිනෙල්ලා. එතකොට මොකක්ද ලියන්න ඕනේ? වැවී තිබෙන අපුෂ්පක ශාකයේ F කියලා ලියන්න. නැත්නම් F ලියන්න ඕනේ. ජලාශය ආශ්‍රිතව තෙත පසෙමින් හසුවිය හැකි ඇනලීඩා වංශයට ජීවියෙකි. සත්ත්වයෙකි. කවුද ඇනලීඩාව මෙතන ඉන්නේ? සත්තුන්ට ඉන්න කවුද ඉතුරු වෙලා? දැන් අපි මෙතන ගියා සෙලජිනෙල්ලා ගියා. එතකොට ඇමීබා ගියා. තව ඉතුරු වෙන්නේ කාෆ් කියන මාළුවයි, ගෙම්බයි, කැඩිවිලයි.
අපි හොඳටම දන්නවා ගැඩවිලා. ඇනලීඩා. ඇනලීඩා කියන්නේ කවුද? එඩාලියාවන්ගෙන් පස්සේ තියෙන ඇනලීඩා කට්ටිය. යාළුවෝ දැන් මුලින්ම 3+ දිරක සත්ත්ව කොට්ටාසය තමයි ඇනලීඩාව විදියට සලකන්නේ. නේද? තේරෙනව නේද? අපි කියන සකණ්ඩ පණුවන් කියලා කියනවා. ඒ කියන්නේ මේ පණුවන්ගේ ඇඟේ දැන් ගැඩවිලක් ගත්තොත් මෙනියම ගැඩවිලක් ගත්තොත් මෙයා ගැඩවිලක් මිනිම කෑලි ගොඩාක් දේවල් තමයි කැලලක් දෙන ප්‍රශ්නේ කැලි ගොඩාක් මේවා තමයි කියන්නේ සකණ්ඩ කියන්නේ. ඒවා කෑලි කීපයක් එකතු වෙලා හැදුණු නිසා තමයි ඒකට කියන්නේ සකණ්ඩ පණුවන් කියලා තමයි කියන්නේ. ඇනලීඩා ගන්න. එතකොට උදාහරණ කවුද? ගැඩවිලා. ජලාශයාසිතව හමු විය හැකි භූගත කඳක් සහිත ශාකයකි. මොකක්ද භූගත කඳක් කියන්නේ? ඊළඟ ප්‍රශ්නේ. ප්‍රජනනයේ පාඩමේදී ඕක හම්බ වෙනවා භූගත කඳ කියන එක. මොකද භූගත කඳ කියන්නේ? සමහර ශාක තියෙනවා ළමයි ඒ ගස්වල අපිට පේන නිකන් කඳ වගේ මෙහෙම පසට උඩි ඇදලා තියෙන ගහ. එතන නිකන් පොඩි අලයක් වගේ ඇදලා තියෙන ටිකක්. මේක මොකක්ද වැදගත් වෙන්නේ? මේක වැදගත් වෙන්නේ හිතන්නකො නියම් කාලයක් ආව කියලා. නියම් කාලයක් ආවට පස්සේ ගහ සම්පූර්ණයෙන්ම නැතිලා. ගහ නැති වුණාට පස්සේ කාලෙත් එක්ක මේ අලවල මේ භූගත කඳේ තියෙන පෝෂක අරගෙන නැවත මේ ගහ වර්ධනය වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ භූගත කඳක් කියන්නේ. සාමාන්‍ය අපේ භූගත කඳවල් වර්ග 4ක් තියෙනවා. ඉගෙන ගන්න මොනවද? රයිසෝමය කියලා තියෙනවා, කොමය කියලා තියෙනවා, බල්බය ස්කන්ධාකන්ද කියලා තියෙනවා. එතකොට මොකද්ද මෙතන තියෙන උත්තරේ? හබරල මොකටද අයිති වෙන්නේ? හබරලා අයිති වෙන්නේ මොකක්ද? හබරලා තමයි උදාහරණ විදිහට අයිති වෙන්නේ. ඊට පස්සේ මෙම පරිසර පද්ධතිය හැකි ග්‍රන්ථි සහිත සෙවසන්ත පෘෂ්ඨ වංශයක. එක පෘෂ්ඨ වංශයයි ඉන්නට බුත් බලන්න ඕනේ කෙලින්ම ගෙම්බ කියලා ගහන්න තමයි තියෙන්නේ. එතකොට උත්තර ටික පිළිවෙලට ගියොත් එන්නේ D F A B කියලා තමයි එන්නේ. හරි. අපි ඔන්න එක ප්‍රශ්නයක් ඉවර කරා. මොන හරි ප්‍රශ්න මොන හරි අහගන්න තියෙද මොන හරි දැනගන්න මොන හරි තියෙද? තේරුම් කොටසක් එහෙම තියෙද ළමයි? chat box එකට දාන්න මේ මොකක්ද නොතේරුම් කොටසක් තියෙනවනම් chat box එකට type කරලා හරි දාන්න. හරි. සාමාන්‍යයෙන් මේ පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් සමහර කට්ටිය කියනවා මේක අමාරු කියලා කියනවා. ඒත් මේක ප්‍රශ්න හරි සරලයි. මේකේ අහන ප්‍රශ්න. ගොඩක් මේව කරන්නේ නැහැ. ඉතලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙන්නේ. පාස් පේපර් ප්‍රශ්න ටික කරාම මේක පුරුදු වෙනවා මේක. හරි. දෙවෙනි ප්‍රශ්නේ. නියුක්ලික් අම්ල සජීවී පදාර්ථයේ අඩංගු ජෛව අණු වර්ගයකි. හරි. මොනවද ජෛව අණු කියන්නේ? කාබනික අණු කියන්නේ. අපි 10 වසරේ පළවෙනි පාඩම පටන් ගන්නෙ ජෛව අණු වලින්. ඒ ලෙවල් වලත් එහෙම සාමාන්‍ය බයෝ කියන සබ්ජෙක්ට් එක පටන් ගන්න ඔය ජෛව අණු පාඩමෙන් තමයි පටන් ගන්නේ. මෙඩිසින් එක ෆස්ට් ඉයර් එකේ ඔය ටිකමත් ආපුවම තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ඊට වඩා ගැඹුරට තියෙනවා. අපි පටන් ගමු මේක. මොකක්ද තියෙන්නේ? ජෛව අණු. ජෛව අණු අපි කතා කරන ප්‍රධාන අණු වර්ග තුනක්. ජෛව අණු තියෙනවා මෙතන තියෙනවා හතරක් තියෙනවා කාබෝහයිඩ්‍රේට් තියෙනවා ප්‍රෝටීන් තියෙනවා ලිපිඩ තියෙනවා නියුක්ලික් ඇසිඩ් එක මම තියෙනවා ඉතින් දෙන්නේ ආරෙන් දැන් මෙතන කතා කරන්නේ අපි මොකක් ගැන කතා කරන්නේ මේ DNA RNA ගැන තමයි අපි මෙතන කතා කරන්නේ. මොකක්ද නියුක්ලික් අම්ල වල තැනුම් මේකකයේ කුමක්ද? නියුක්ලික් අම්ල වල මොකක්ද නියුක්ලික් අම්ලයේ තැනුම් මේකක? නියුක්ලියෝටයිඩ් තමයි තැනුම් මේකක. අපි කියනවා නියුක්ලික් අම්ල ප්‍රධාන වර්ග දෙකයි DNA RNA DNA අම්ලෙත් එතකොට නියුක්ලික් අම්ලවල තැනුම් මේකේ කියලා කිව්වද ලියන්නේ නියුක්ලියෝටයිඩ් මේක හැදලා තියෙන්නේ
නියුක්ලියෝ ටයිඩ වලින් තමයි හැදෙන්නේ. එතකොට DNA හැදලා තියෙනකොට කියනවා DNA හැදලා තියෙන්නේ ඩිऑක්සිරයිබෝස් නියුක්ලික් අම්ල වලින්. RNA හැදලා තියෙන්නේ රයිබෝස් නියුක්ලික් අම්ල. නියුක්ලික් අම්ල හැදලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ වලින්. රයිබෝ නියුක්ලියෝටයිඩ ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ. ඒවත් තමයි කියන්නේ. එතකොට මොකක්ද නියුක්ලික් අම්ල වල දැනුම මේකේ මොකක්ද? නියුක්ලියෝටයිඩ. ඊට පස්සේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලට අමතරව නියුක්ලික් අම්ල වල අනිවාර්යෙන් අඩංගු අනිකුත් මූලද්‍රව්‍ය දෙක කුමක්ද? නියුක්ලික් අම්ලය හැදලා තියෙන්නේ කොහොමද? නියුක්ලියෝටයිඩ් එක හැදලා තියෙන්නේ කොහොමද? අපි කතා කරමු. ඒක ලස්සන රූපයක් කරන 10 වෙනි පොතේ මොකක්ද තියෙන්නේ? මුලින්ම තියෙනවා අද තියෙනවා මෙහෙම නයිට්‍රජන් කියන භස්මයක් තියෙනවා. නයිට්‍රජන් කියන භස්ම තියෙනවා. කුල්ලෙන් පොළන කොටසක් තියෙනවා. කුල්ලෙන් පොළනවා. අර ඒ වගේ ගොඩක් තියෙන මේ ද්‍රව්‍ය වෙන් කරගන්න. ඒ වගේ තමයි මේ අපි දැන් කතා කරන්නේ මේ ආසවන ක්‍රම තුන. මොකද්ද තියෙන්නේ? පළවෙනි ක්‍රමයේ දෙන PQR ඇටම් තුනක් දාලා තියෙනවා. මොකක්ද අහලා තියෙන්නේ? PQR ඇටම් යොදාගෙන ආසවන ක්‍රමය රූපයේ යටින් ලියන්න. මොකද්ද තියෙන්නේ පළවෙනි එකේ? ඔන්න බලන්න P රූපයේ තියෙනවා. මොකද්ද තියෙන්නේ? P රූපයේ ඔන්න යටින් තාපය දෙනවා. තාපය දෙනකොට ඔන්න ලීපයේ තියෙන මොකක් හරි එකක් රත් වෙලා ඔන්න ඔය මිශ්‍රණය X කියන උපකරණය හරහා ගිහිල්ලා පොඩි බීකරයට එකතු වෙනවා. B එකේදී මොකද තියෙන්නේ? B එකේ තියෙන ආසවන කුළුණක් තියෙනවා. දැක්ක ගමන් මෙතන උත්තරේ දෙනවා. ආසවන කුළුණක් තියෙනවා කියන්නේ මොකක්ද ඒක? අනිවාර්යයෙන්ම භාගික ආසවනය. එතන කෙලින්ම ගන්න පුළුවන්. ආසවන කුළුණ නම් භාගික ආසවනය. මොකක්ද උදාහරණය? එකම උදාහරණයයි. මොකද්ද? අපි ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ මේ පිරිපහදුවල සබ්ගස්කන්ධ වගේ එහෙම තියෙන හැබැයි බොර තෙල් වල භාගික ආසවනය. බොර තෙල් කියන හයිඩ්‍රෝකාබන්ස් කියන මේ බොර තෙල් හැදලා තියෙන්නේ හයිඩ්‍රෝකාබන් වලින්. මොනවද හයිඩ්‍රෝකාබන් කියන්නේ? හයිඩ්‍රෝකාබන් කියන්නේ කාබන් හයිඩ්‍රජන් එකතු වෙලා හැදිච්ච කෙමිකල් වලට තමයි කියන්නේ හයිඩ්‍රෝකාබන් කියලා. ඒකවල බොර තෙල් වල මේ වගේ මීතේන් CH4 ඊට පස්සේ ප්‍රොපේන් C3H8 ඊට පස්සේ තියෙනවා හෙක්සේන්. පෙට්‍රල් වල පාවිච්චි කරන ඔක්ටේන් කියනවා. C8H18 මේ වගේ තියෙනවා. නැප්තන් කියනවා. තාර තියෙනවා. මේකේ බරම එක තමයි තාර. තාර කියන අතට යට පතුල එකතු වෙනවා තාර කියනවා. ඒවා. දැන් මොකක්ද තියෙන්නේ මෙතන? එහෙනම් Q කියන උත්තරේ අපි කෙලින්ම එන්න පුළුවන්. එක භාගික ආසවනය කියලා එන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? R උත්තරේ මොකක්ද තියෙන්නේ? ඒක කුමාලයේ කතාවක් තියෙනවා. කුමාලයාව නම් මොකද උත්තරේ? කුමාල ආසවනය. එතකොට ඉතුරු වෙන එක මොකද්ද? සරල ආසවනය තමයි P එකට උත්තරේ ඉතුරු වෙන්නේ. සරල ආසවනය කියලා එහෙම ගන්න පුළුවන්. එහෙම ගත්ත අපි දැන් මේ පේන විදිහට සරලව ගත්තේ සරල ආසවනය පොත රත් කළා වාෂ්ප කළා අපිට පේනවා මෙතන උෂ්ණත්වය වැඩි වෙන උෂ්ණත්මානයක් එම හයි කරලා තියෙනවා. ඒව තියෙනවා. එතකොට ඒක සරල ආසවනය. එතකොට P උත්තරේ සරල ආසවනය, Q භාගික ආසවනය, R කුමාල ආසවනය කියලා තමයි තියෙන්නේ. හරි. X නම් ඇතුළු උපකරණය මොකද්ද? සරලම උපකරණයක් අපි දන්නවා. මොකද්ද? මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මේ සරල ප්‍රශ්න අහන්නේ මේ ස්ට්‍රක්චර්ඩ් එසේ එක. කෙටි ප්‍රශ්න තියෙන්නේ හොඳට උත්තර දෙන්න පුළුවන් වෙන්න. මොකද්ද මේ උපකරණය? මේව වීදුරු උපකරණයක් තියෙන්නේ. මේකෙන් වතුර එන්න තියෙනවා. මේකෙන් වතුර පිට වෙන්න තියෙනවා. කොහොම තියෙනවා? පිටිමැදි පිහින් වතුර යන මාර්ගය තියෙනවා. එහෙම වතුර යනවා මේ පැත්තට. වගේ උපකරණයක් තමයි තියෙන්නේ. ඒකට මොකද මෙතනින් වතුර ඇතුළට යනවා. ෂෝ ඇතුළට යනවා. එතනින් වතුර එළියට යනවා. මොකද මේ උපකරණේ නම? ලීබික් කන්ඩෙන්සර් එක කියලා තමයි අපි කියන්නේ. මේක සරල ආසවනය, භාගික ආසවනය, කුමාල ආසවනය ගන්න. මොකද කරන්නේ දැන් මේකේ කාර්යය මොකක්ද? දැන් ඔන්න මෙතනින් එනවා අර දැන් හොඳට කුමාල ආසවනය හරි සරල ආසවනය හරි භාගික ආසවනය මෙතන එනවනේ අර වාෂ්ප ටික එනවනේ.
එතන වාෂ්ප ටික එනවා. මේ වාෂ්ප යනවා. මේ උෂ්ණත්වය වැඩි. හිතන්නකෝ ජලය කියලා හිතන්නකෝ ජලය. සිසිලසිට 100 ජලය කුමාලේ එනකොට මේක මෙතෙන්ට එද්දී පරිසර උෂ්ණත්වය හරි ද්‍රව ජලය කරලා තියාගන්නවා. ද්‍රව ජලය කරන්නේ. ඒ කියන්නේ 100 තියෙන 100 හෝ ඊට වඩා අඩුවෙන් දෙන ද්‍රව ජලය කරන්නේ. කරන්නේ කොහමද? ලිවිං කන්ඩෙන්සර් මෙතන ඇතුළට වතුර යවනවා. ඒ වතුර මෙහෙම ගිහලා එතන එළියෙන් පිටරනවා. වතුරට මේ හරහා කුමාලය යනවා. කුමාලයෙන් මේ තාපය උරා ගන්නවා. කුමාලයෙන් තාපය උරා ගන්නවා. එතන රස්නේ වතුර එළියට යනවා. එතනින් අර වාෂ්පය එකතු වෙනවා. ඔන්න ඕක තමයි ලීවික් කන්ඩෙන්සර් කියලා තමයි කියන්නේ. ඒකට එක්ස්ට්‍රීම් කරන්නේ ලීවික් කන්ඩෙන්සර්. ඒතර ලකුණු එකයි. පහත දැක්වෙන වෙන් කිරීමේ ක්‍රම සඳහා අතරින් වඩාත් යෝගික ආසවන ක්‍රමය කුමක්දයි කියන්නේ. ද්‍රව හයිඩ්‍රෝකාබන් මිශ්‍රණයක සංඝටක වෙන් කරගෙන. මොකද්ද ද්‍රව හයිඩ්‍රෝකාබන් මිශ්‍රණයක සංඝටක වෙන් කරගන්නවා කියන්නේ? මොකද්ද ඒක? දැන් කලින් කතා කරා. මෙතන ද්‍රව හයිඩ්‍රෝකාබන් මිශ්‍රණය බොරතෙල් වලින් මේ වෙන් කරගන්නේ කොහොමද? භාගික ආසවනය කරනවා. ඒක ඉතින් හදනවා ආසවන කුළුණක් හදනවා. එන මේ වගේ. සමුගස්කන්ධය කිලි ගන්න එහෙම තියෙන්නේ. අන්න ඒ වගේ. මේ වගේ ආසවන කුළුණක් හදලා මොකද කරන්නේ? මේක එක එක උෂ්ණත්වවලදී එක එක ඒවා වෙන් කරනවා. උදාහරණයක් ගන්නකො දැන් අපි ගත්තොත් මේ ගෑස් වගේ ඒවා සාමාන්‍ය සෙක්සුවල් 30 වගේ වෙන් කරගන්නවා. පෙට්‍රල් වගේ ඒවා ඊට වඩා උෂ්ණත්වය වැඩි වෙනවා. කොහොම අන්තිමට ඉතුරු වෙනවා පතුල ඉතුරු වෙනවා. මම බර අණුව අන්තිමට යට ඉතුරුනොත් තාර ඉතුරු. තාර ගන්න වාහන. එක එක උෂ්ණත්ව ලෙවල් වලට රත් කරලා ඒකේ තියෙන හයිඩ්‍රෝකාබන් එක වෙන් කරගන්න එක තමයි කරන්නේ. අපෝ ජොයින්ට් එක තමයි 10 තියෙන අපෝසර් ජොයින්ට් එක. ඊට පස්සේ කුරුදු කොළ වලින් කුරුදු තෙල් නිස්සාරණය කරනවා. ඒක මොකද කරන්නේ? කුමාලාසවණය තමයි පාවිච්චි. ඒ කුමාලාසවණය පාවිච්චි කරන්නේ කුරුදු තෙල් වලින් කුරුදු කොළ වලින් කුරුදු තෙල් නිස්සාරණය කරන්නේ. ඒ පාවිච්චි කරන්න හේතුව. අපි දන්නවා අපි කියන සරලාසවණය පාවිච්චි කරන්නේ වාෂ්පශීලී සංඝටකයක් සහ වාෂ්පශීලී තෝරන සංඝටකයක්. උදාහරණයක් විදිහට හිතන්නකෝ ජල මොන මුහුදු ජලය ටිකක් තියන්නකෝ. ඉතින් තරුළු ජලය. ඔකේ තියෙන ජලය. ඊට අමතරව වැඩිපුර ජලය තියෙන ඊට අමතරව සෝඩියම් ක්ලෝරයිඩ් රුධිර. මේක වාෂ්පශීලීව තමයි ජලය. සෝඩියම් ක්ලෝරයිඩ් තමයි වාෂ්පශීලී තෝරන. එතකොට මේක රත් කරාට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් වාෂ්ප වෙන්නේ ජලය වාෂ්ප වෙනවා. ඒ ටික අරගෙන අර විදිහට ලිවික් කන්ඩෙන්සර් ගහනවා ගිහිල්ලා ජලය වෙන් කරගන්න පුළුවන්. ඒක තමයි සරලව. භාගික ආසවණය කියන ආසවන කුළුණු. ඒ කියන්නේ එක එක උෂ්ණත්වවලදී සංඝටන හයිඩ්‍රෝකාබන් මිශ්‍රණය කියන්නේ ඒ වගේ උෂ්ණත්වයේ ද්‍රවාංග තාපාංක ගොඩාක් වැඩි සාමාන්‍යයෙන් අඩු වෙනස වැඩි ද්‍රවාංග තාපාංක මිශ්‍රණය. කුමාලාසවණය මොකටද පාවිච්චි කරන්නේ? උදාහරණ කුරුඳු තෙල්, පැංගිරි තෙල්, ඒ වගේ තෙල් වල සාමාන්‍ය මොනවද කියනවද? දැන් ඔය කුරුඳු තෙල් කියලා. ඒකට කියනවා සගන්ධ තෙල් කියලා. සගන්ධ ද්‍රව්‍ය. ඒ වගේ මොකද ඒ වගේ තියෙන ද්‍රව්‍ය සාමාන්‍ය කෙනෙකුගේ හැබැයි තාපාංකයට ගෙනාවම ඒව සාමාන්‍යයෙන් විනාශ වෙනවා. ඒ කියන්නේ ඒව වැඩි රත් කරන්න බෑ ඒව. රත් කර ගමන් ඒකේ තියෙන අර ගුණය නැති වෙලා යනවා. පැංගිරි තෙල් වල තියෙන අර මధుරෝ බලවහරන ගුණය අඩු නැති වෙලා යනවා. ඒක නිසා අර ඒ වගේම අර සාමාන්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් වලින් ජලය වෙන් කරගන්නවා වගේ රත් කළා කරගන්න බෑ. ඒක නිසා ඒවට කරන්නේ ඒවා මේ පුරුදු කොළ ටික එතට එකතු කරන කුමාරිය එකතු කරනවා. කුමාරිය එකතු කරාට පස්සේ හැදෙන මොකද්ද? කුරුදු තෙල් කුරුදු ධන ජලය මිශ්‍රණයක් අතර කුරුදු තෙල් ධන. එතකොට මොකද වෙනද කුරුදු තෙල් ටික රත් කරන්න ඕනේ 150ක් ඕන කියලා හිතන්න. නමුත් 150 සෙල්සියස් ඕන කරනවා. නමුත් කුරුදු ටික 130 දී විනාශ වෙලා යනවා කුරුදු තෙල්. එතකොට මොකද වෙන්නේ? ජලය එකතු කරාම මොකද වෙන්නේ? 130 ජලය එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? මේ වගේ මේ තාපාංක පල්ලෙහාට බලන. ඒ ජලයටත් වඩා තාපාංකය පහළට බහිනවා. එතකොට මොකද වෙන්නේ? ඒක ලස්සනට වෙන් කර ගන්න පුළුවන්. එතකොට එතකොට මොකද කියන්නේ? අර වාෂ්පශීලී ද්‍රව්‍ය ටික වාෂ්පශීලී ද්‍රව්‍ය වෙන් කර ගන්න. ඒවා තාපාංකයට ළඟා කරගත්තේ නොහැකි ද්‍රව්‍ය වෙන් කර ගන්න තමයි කුමාරලාසවණය පාවිච්චි කරන්නේ. ඒ නොතේරුණු කොටසක් එමුතියද? හරි. එතකොට කුරුදු කොළ වලින් කුරුදු තෙල් නිස්සාරණය කර ගැනීම කුමාලාසවණය, මුහුදු ජලයෙන් ලවණ රහිත ජලය වෙන් කර ගැනීම සරලාසවණය, හයිඩ්‍රෝකාබන් වෙන් කර ගැනීම භාග්‍යාස. ඔය තුනම තමයි හැමදාම ඔය තුනම තමයි යන්නේ. මේක නම් හොඳට මේක කඩපාඩම් කරගෙන ගියාට කමක් නැහැ. හයිඩ්‍රෝකාබන් භාගික ආසවණය,
ජලයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් ජලයෙන් සරලාසවණය කුරුදු තෙල් සගන්ධ තෙල් නිස්සාරණය ගත්තොත් ඒකට කුමාලාසන. ඒක මතක තියාගෙනම යන්න. හරි. ඊළඟ ප්‍රශ්නය යමු. නොතේරුණු කොටසක් කැමතිද? නොතේරුණු කොටසක් තියෙනවා නම් chat එකට දාන්න කියලා දෙන්න පුළුවන්. රිවිෂන් ක්ලාස් එකක් කියන්නේ එතකොට නොතේරෙන මොනවා හරි දේවල් දෙනවා එසනින් අහන්න ඒ සේරම කියලා දෙනවා. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ මෙන්න ආවර්තාවකයක් ඇදලා තියෙනවා. අත තියෙන්නේ. පොට්ටපොළ වැඳලා අවස්ථාවක මූලද්‍රව්‍ය 20යි තියෙන O level මට්ටමට D level මට්ටමට යනකොට මේක කෑලි වලට කඩනවා මේක X ගොනුව P ගොනුව E ගොනුව S ගොනුව කියන F ගොනුව කියන A level මට්ටමේදී මේ SP ගොනුව අනිවාර්යෙන් හොඳටම පුළුවන් වෙනවනේ D ගොනුවේ මූලද්‍රව්‍ය 10ක් ඉගෙන ගන්නවා. ඔයාලා ඉගෙන ගන්න මූලද්‍රව්‍ය 20ක් විතර ඉගෙන ගන්න සරලයි. ඒ ටික හොඳටම මේක කඩ පාඩමින් දිනනවා. විභාගේ පේපරේ දෙනවා රත්තකා මේක ඇදගෙන කියන්න. මොකක්ද කියන්නේ? හයිඩ්‍රජන් තියෙනවා, හීලියම් තියෙනවා. ඉතින් මෙතන ලකුණු කරලා තියෙන්නේ බලමුකෝ. මෙතන ලකුණු කරලා තියෙන්නේ මොකද්ද? මෙතන ලකුණු කරලා තියෙන්නේ පෙරලියම් ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඔක්සිජන් ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ පොටෑසියම් ලකුණු කරලා තියෙනවා. පොටෑසියම් කියන්නේ කාලියම් කියන එක. ඒක තමයි K වලින් තියෙන්නේ. ඊට පස්සේ කැල්සියම් ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ක්ලෝරින් ලකුණු කරලා තියෙනවා. හරි. ප්‍රශ්න බලමු. දී ඇති මූලද්‍රව්‍ය අතරේ පහත වගුවේ සඳහන් එක් එක් ලක්ෂණය පෙන්වන මූලද්‍රව්‍යයේ සංකේතයේ මූලද්‍රව්‍ය සංකේතය ඉදිරියෙන් ඇති හිස් කොටුවේ ලියන්න. ද්විපරමාණුක අණු දෙස පවතින වර්ණවත් වායුවකි. මොකද්ද? ද්විපරමාණුක වර්ණවත් වායුව මොකක්ද? ඔක්සිජන් වල පාටයක් තියද? අපිට වෙනවද ඔක්සිජන් උෂ්ම ගණිතී මොකද කළු පාටට සුදු පාටට හරි නිල් පාටට වගේ යනවා වගේ. ඔක්සිජන් කියන්නේ අවර්ණ වායුව. එතකොට මොකක්ද තියෙන්නේ? වර්ණයක් තියෙන එක තමයි මෙන්න මේ ක්ලෝරින් කියන එක. ක්ලෝරින් වල වර්ණය මොකද? කහ කොළ පාට වර්ණයක් තමයි තියෙන්නේ. අපි ගත්තොත් මේ වගේ ටික පාට තියෙන ක්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමීන් ගත්තොත් මේ දුඹුරු පාට වර්ණයක් තියෙන්නේ. ඊට පස්සේ අයඩින් ගත්තොත් අයඩින් ගෑස් එක දම් පාට වර්ණයක් තමයි තියෙන්නේ. අර වර්ණයක් සහිත වායුව තමයි ක්ලෝරින් කියන්නේ. ක්ලෝරින් කියන්නේ කහ පාට වර්ණයක්. වැඩිම විද්‍යුත් ඍණතාවයෙන් යුක්ත වේ. මූලද්‍රව්‍යයේ ලක්ෂණ. මොකද්ද වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ? විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාවය කියන්නේ මූලද්‍රව්‍ය හදනකොට බන්ධන හදනකොට පරමාණු බන්ධන හදනකොට මෙතන කාබන් ඩයොක්සයිඩ් ක්‍රියද? කාබන් ඩයොක්සයිඩ් කොහොමද බන්ධන හදනවා? නම් බන්ධනයක් හදනකොට කාබන් ඩයොක්සයිඩ් මේ මූලද්‍රව්‍ය පරමාණු සහසංයුජ බන්ධන. හොඳට මතක තියාගන්න. සහසංයුජ බන්ධන. ඒ කියන්නේ සාමාන්‍ය අලෝහ හතර බන්ධන. සහසංයුජ බන්ධනයකින් බැඳුනහම මේ බන්ධන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ මෙන්න මේ බන්ධන ඉලෙක්ට්‍රෝන තමා වෙතට ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව. ඒ කියන්නේ මේ බන්ධනය කියනවනේ මේක දැනගන්න. තිත් කතර සලකන කියලා කියන්නේ කොහොමද මෙතන? ඔය කියන බන්ධන ඉලෙක්ට්‍රෝන මේ ටික මේව තමන්ගේ පැත්තට ඇදලා ගන්න. කාබන්ට පොඩ්ඩක් උදාහරණයක් දෙන්න ඔක්සිජන් ඉන්න. මෙයා ඔක්සිජන් කාවට දුක්ටක් ඇදලා ගන්න. හැබැයි අවුලේ නමුත් වැඩි පරිභෝජනය කරන්න ඔක්සිජන්. කාබන් පොඩ්ඩක්. අන්න ඒකට තමයි කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩි කියන්නේ. ඒ කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන තමන්ට ඇද ගැනීමට තියෙන හැකියාව. ඒකවල මොකක්ද තියෙන්නේ? මේක වැඩිම මොන කාණ්ඩේ කට්ටියටද? හත්වෙනි කාණ්ඩේ කට්ටිය තමයි ඒක වැඩි. හත්වෙනි කාණ්ඩෙත් උඩම එක්කෙනා. ෆ්ලෝරින් තමයි වැඩි. ඊට පස්සේ ක්ලෝරින්. එහෙම. ඊට පස්සේ වැඩි 6 වෙනි කාණ්ඩ, 5 වෙනි කාණ්ඩ එහෙම වෙලා පළවෙනි කාණ්ඩේ ආවර්තාවකුවේ
දකුණේ ඉඳන් වමට එනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. ඒ කියන්නේ මොකද දැන් ඒක වෙන්න හේතුව? දැන් ඔන්න ක්ලෝරින් වෙන ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද? ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය යන්නේ 2 8 4 යන්නේ. ඔය 2 8 7 කියලා තමයි යන්නේ. එතකොට ක්ලෝරින් ඉන්නේ කොහොමද? ක්ලෝරින් සාමාන්‍ය මූලද්‍රව්‍ය බලන්නේ හැමතිස්සම ස්ථායි වෙන්න. ස්ථායි වින්‍යාසයකට යන්නේ. ස්ථායි ඉලෙක්ට්‍රෝන යක් යන්නේ. ඒක ක්ලෝරින් වැඩිම කැමති වෙන්න 2 8 8 වෙන්න. වෙන්න තමයි කියන්නේ. ඒකල මොකද වෙන්නේ? යා හරියාස එයාට 8 වෙන්න එයාට ස්ථායි වින්‍යාසෙට යනවනම් මොකද කරන්න ඕනේ? එක්කෝ මේ 7ම අයින් කරලා දාලා මෙතන බිඳුවක් කරගන්න. එහෙම නැත්නම් මෙතෙන්ට එකක් එක ඉලෙක්ට්‍රෝනයක් අරගෙන 8 කරගන්න ඕනේ. වැඩිම ලේසි මොකද්ද? 7ම එළියට දාන එකද එකක් ගන්න එකද? එකක් ගන්න එකනේ ලේසි. එතකොට ඒක නිසා තමයි ඒ කාණ්ඩේ හැම එකේම තියෙන අපිට ඉලෙක්ට්‍රෝන 8යි හම්බෙන්නේ. දැන් ඔක එඩල් වලට ගියාට පස්සේ මේක වෙනස් වෙනවා මේ ආවර්තතාවකේ මේ ලියන විදිය වෙනස් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස වෙනස්ම ක්‍රමයකට ලියන්නේ. ඔයාලට ලියන විදිය තමයි මේක මේ මොකක්ද දැන් මේකේ 7 තියෙන්නේ 7න් ඉලෙක්ට්‍රෝනයක් ගන්න එක තමයි ලේසි 7ක් එළියට දාන්න. ඒක නිසා තමයි මෙයාට ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔන්න මේ ගන්නකො C2 ගන්නකො කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. ඔවනේ යන්නේ සාමාන්‍ය තියෙන කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. එතකොට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල මේ බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩියෙන් පැත්තට තියෙන මේ ක්ලෝරින් පැත්තට තියෙන්නේ. ක්ලෝරින් තමයි අවුල තියෙන්නේ. වැඩියෙන් පැත්තට තියෙන ක්ලෝරින්. එතකොට ඒක නිසා හත්වෙනි ක්ලෝරින් වල පරමාණු ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7. ඒ වගේම තියෙන මේ සල්ෆර් වල ඔක්සිජන් වල 2 6. එතකොට මෙයා කැමති මොකද්ද? මෙයා කැමති මොකක් බවටපත් වෙනවද? 2 8 බවටපත් වෙන්න කැමති. එතකොට මෙයා 8 බවටපත් වෙනකො ඔත් 2 බවටපත් වෙන. කෙලිම මේ හය අයින් කරනවා. මොකද ලේසි වැඩි. හය අයින් කරනවට වඩා කට වෙන්නනේ. එතකොට ඒක නිසා ඔක්සිජන්ගේ කට්ටියගේ 6 වෙනි කාණ්ඩ කට්ටියගේ විද්‍යුත් ඍණතාවය වැඩි. නමුත් වැඩියෙන්ම වැඩි මේගොල්ලෝ. මෙයා වැඩිපුර දෙන්න. යාට තියෙන එකයි. තව එකයි තියෙන්නේ ගන්න. එතකොට යා ගොඩක් කැමති. මෙයා දෙකයි. එයා ඊට වඩා ගොඩක් අඩුයි මේක. මේ පැත්ත මේ පැත්ත කරනකොට මොකද නයිට්‍රජන්ගේ තත්ත්ව නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය යන්නේ 2 5. 2 5 යන්නේ. එතකොට එයා කැමති මෙන්න මේ 2 8ට යන්නනේ. එතකොට එයාට 3ක් ගන්න. එතකොට මොකද යන්නේ පැත්තේ ආසාව ටික අඩු වෙනවා. තව ටිකක් අඩු වෙනවා. පිටරත පොඩ්ඩක් දැන් මොන විභාගෙක කියන අනේ තව එක ලකුණක් තිබ්බනම් අන්න ඒ වගේ එකක් තමයි මේගොල්ලන්ටත් තියෙන පරමාණු වලට. හරි. එතකොට මොකක්ද තියෙන්නේ? ප්‍රථමයි ඊට ද්විපරමාණු වායු ක්ලෝරින් වැඩිම විද්‍යුත් ඍණතාවයක් පවතින එක තමයි. මේකත් ක්ලෝරින්. එතකොට එතන නයිට්‍රජන් තන ක්ලෝරින් ඊට පස්සේ මොකක්ද ඊට පස්සේ තියෙනවා අවම ප්‍රථමයිනීකරණ ශක්තියක් තියෙන එක. අවම ප්‍රථමයිනීකරණ. ප්‍රථමයිනීකරණ ශක්තිය කියන්නේ මොකද්ද? ප්‍රථමයිනීකරණ ශක්තිය කියන්නේ පරමාණුක තියෙන අවසන් ශක්ති මට්ටම. දැන් පරමාණුවක් ගත්තොත් ගොඩාක් තව අකනවා. පරමාණුවක් ගත්තොත් අපි හිතන්නකෝ සෝඩියම් පරමාණුව මධ්‍ය නෂ්ටිය තියෙනවා. පළවෙනි ශක්ති මට්ටම තියෙනවා. ඒක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටම තියෙනවා. ඒක ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටම තියෙනවා. ඒකේ ඉලෙක්ට්‍රෝනයක්. මොකද්ද ප්‍රථමයිනීකරණ ශක්තිය කියන්නේ? හරි. එතකොට මොකද ප්‍රථමයිනීකරණ ශක්තිය කියන්නේ? පරමාණුක ප්‍රථමයිනීකරණ ශක්තිය හොඳට මතක තියාගන්න. මේක අර තියරි මේක අර කටපාඩම් කරන්න යන්න එපා මේක. මේක කටපාඩම් කරන්නේ නැතුව මේක අර මතකයෙන් තියාගන්න අර නිකන් ඔටෝ මෙමරියක් තියාගන්න. එතකොට මේක හිතන්න ලේසියි මේක. පරමාණුක අවසන් ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝනයක් පිට කළා පිට කිරීමට තියෙන හැකියාව. පරමාණු ඔන්න තියෙනවා. අවසන් ශක්ති මට්ටම තියෙනවා. ඇති ඉලෙක්ට්‍රෝනයක්
පිට කිරීමට හැකියාව. පිට කරන්න තියෙන ශක්තිය. හරි. දැන් අපි කතා කරා කලින් කතා කරා කවුද ලයිට් අපි දැන් කතා කරා කලින් ක්ලෝරින් එකම කතා කරා. මොකද ක්ලෝරින් කිව්වා එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7. එතකොට එයා කැමති මොකක් වෙන්නද? ඒක 7 8 කරගන්න. එතකොට ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඔක්සිජන් වල අපි කතා කරා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 6. එයා කැමති මොකක් කරා 6 8 කරගන්න. ඊළඟට කතා කරා සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 1. එයාට මොකක්ද වෙන්න පුළුවන්? කොහේට වෙන්න පුළුවන් නේද? 8 කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක බිඳුව කරගන්න පුළුවන්. මොකද්ද වැඩිම ලේසියට? එතකොට මෙයාට 8 කරගන්න පුළුවන්. මෙතන බිඳුව කරගන්නවා. වැඩිම ලේසි මොකද්ද? එකක් අයින් කළා බිඳුව වෙන එකද නැත්නම් තව 7ක් අරගෙන 8 වෙන එකද? ලේසි මේක තමයි. මේක අයින් කළා දාන්න. එතකොට දැන් සෝඩියම් ගත්තොත් සෝඩියම්ගේ මේ කියන ඉලෙක්ට්‍රෝනේ අයින් කළා දාන්න. ඒක ශක්තිය උනේ. 400 ගණන් 2 කිලෝග්‍රෑම් 930 30 කිලෝග්‍රෑම් වල තියෙන හරියට මතක නැහැ. ඒ අගයන් වැඩක් නැහැ. ඒ අගයන් විභාගයට වැඩක් නැහැ වහන්නේ ඒගල් මට්ටමෙත් අහන්නේ නැහැ ඒක. මේ එතකොට මොකද වෙන්නේ? සෝඩියම් එතකොට දැන් සෝඩියම් වගේ කට්ටිය මොකද? පට ගාලා මේක අයින් කළා දාන්න. එතකොට අයින් කළා දැම්මම පස්සේ මොකද වෙන්නේ? යාට ලස්සනට 2 8 ස්ථාවර වින්‍යාසයකට ඉන්න පුළුවන්. හැමතිස්සෙම පරමාණු වලින් ස්ථායි වින්‍යාසයකට එන්නේ. එක්ක ඉලෙක්ට්‍රෝන අරගෙන ස්ථායි වෙනවා එම ඉලෙක්ට්‍රෝන අයින් කරලා ස්ථායි වෙනවා. එක්ක අරගන්නවා අයින් කරනවා. ඒක තමයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රථමාණීකරණ ශක්තිය වැඩිම කාගෙද? ප්‍රථමාණීකරණ ශක්තිය විදිහට වැඩි කාගෙද? සෝඩියම්. මැග්නීසියම් ගත්තොත් මැග්නීසියම් මොකක්ද තියෙන්නේ? 2 8 2. එතකොට යා මොකද කරන්නේ? මේ දෙක අයින් කළා දාලා බිඳුව වෙනවා. ඒක තමයි මැග්නීසියම් කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එයා මැග්නීසියම් මොකක් බවට පත් වෙන ඊට පස්සේ තුපාට වෙනවා. ඒක තමයි කියන්නේ මැග්නීසියම් ධන දෙකයි. එතකොට මොකද්ද අපි කරන්නේ? එතකොට දැන් ආවර්තය මොකද දැක්කම අපිට එන රටාවක් පේනවා. මොකද්ද වෙන්නේ? සාමාන්‍ය විද්‍යුත් ඍණතාවය වැඩිම කොයි කට්ටියටද? 7 වෙනි කාණ්ඩේ 6 වෙනි කාණ්ඩේ කට්ටියට විද්‍යුත් ඍණතාවය වැඩි. පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ වල කට්ටියට විද්‍යුත් ඍණතාවය අඩුයි. අන්න ඒක තමයි අපි දැකපු දේ. එතකොට පොඩි තියරියක් වගේ මෙහෙම ලියා ගන්න. විද්‍යුත් ඍණතාවය වැඩිම නැත්තේ 7 වෙනි කාණ්ඩයේ වෙන්නේ. විද්‍යුත් ඍණතාවය විද්‍යුත් ඍණතාවය වැඩිම පළවෙනි කාණ්ඩේ විද්‍යුත් ඍණතාවය වැඩිම 8 වෙනි කාණ්ඩේ. කියන්නේ දැන් මෙයාලා ස්ථායි වින්‍යාසයට ඇවිල්ලා ඉවරයි. දැන් මෙයා 2 8 මෙයා 2 8 8 විද්‍යුත් ඍණතාවය වැඩිම 8 වෙනි කාණ්ඩේ විද්‍යුත් ඍණතාවය අඩුම පළවෙනි කාණ්ඩේ. එතකොට මොකද ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය තමයි ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට ප්‍රථමායනීකරණ ශක්තිය වැඩි වෙනවා. වැඩිම 8 වෙනි කාණ්ඩයේ ප්‍රථමායනීකරණ ශක්තිය අඩුම පළවෙනි කාණ්ඩයේ දාන ප්‍රථමායනීකරණ ශක්තිය වැඩි. අඩුම. එතකොට ලියන්න ප්‍රථමායනීකරණ ශක්තිය වැඩිම 8 වෙනි කාණ්ඩයේ අඩුම පළවෙනි කාණ්ඩයේ. විද්‍යුත් ඍණතාවය වැඩිම 7 වෙනි කාණ්ඩයේ අඩුම පළවෙනි කාණ්ඩයේ. එතකොට මොකද වෙන්නේ? ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට ප්‍රථමායනීකරණ ශක්තිය අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. එහෙම මතක තියාගන්න. ඊට පස්සේ පහත දැක්වෙන මූලද්‍රව්‍ය සංයෝජනයේ සෑදෙන අයනික සංයෝගද සහ සංයුග සංයෝගද කියලා කියනවා. හරි අයනිකයි සහ සංයුගය. මොනවද අයනික කියන්නේ මොනවද සහ සංයුග කියන්නේ? මම මතක තියාගන්න මෙහෙමයි. අයනික කියන්නේ ගොඩක් වෙලාවට ලෝහ කැලලක්. සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, රුබීඩියම්, එහෙම නැත්නම් ෆෙරස්, කොපර් මොකක් හරි ලෝහ කැලලක් ලෝහ කොටස් තිබ්බොත් ඒක අයනිකයි. සහ සංයුජ කියන්නේ ගොඩක් වෙලාවට
අයන නැහැ. ඒ කියන්නේ ලෝහ කොටසක් නැහැ. එහෙම නොනේවත් තියෙනවා. නොන එකක් තැනක් තියනවාට මම පැහැදිලි කරන්න. ගොඩක් වෙලාවට ලෝහ හදන්නේ අයනික බන්ධන. ලෝහයකුයි අලෝහයකුයි කියලා උදාහරණයක් තමයි කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට්. ඔක හැදලා තියෙන්නේ කැල්සියම් කියන්නේ ලෝහ කාබනේට් වල කාබන් අලෝහ ඔක්සිජන් අලෝහ. එතකොට මොකක්ද තියෙන්නේ? කැල්සියම් කාබනේට් වල ලෝහ කැලක් තියෙනවනේ එක මොකක් හරි ලෝහ කැලක් තිබ්බොත් ලෝහ කොටසක් තිබ්බොත් ඒක අයනික බන්ධන හදයි. අලෝහ විතරක්ම තියෙනවා හදන්නේ සහසම්පූර්ණ. දැන් මෙතන මොකක්ද තියෙන්නේ? මූලද කැල්සියම් සහ ක්ලෝරින්. මොකද්ද කැල්සියම් නේ ක්ලෝරින් එකතු වෙලා හැදෙන්නේ? එහෙම මතක තියාගන්න. කැල්සියම් ධන ක්ලෝරින්. එකතුලා මොකක්ද හැදෙන්නේ? කැල්සියම් ක්ලෝරයිඩ් තමයි හදන්නේ. එතකොට මොකද කැල්සියම් කියන්නේ ලෝහයක්. එතකොට කැල්සියම් ක්ලෝරයිඩ් කියන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් හදන්නේ අයනික බන්ධනය. තේරුණා නේද? ඊට පස්සේ මොකද්ද? ක්ලෝරින් සහ ඔක්සිජන්. ක්ලෝරින් සහ ඔක්සිජන්. මොකද වෙලා මොකද හදන්නේ? OCH2 හදන්නේ. මොකද හදන්නේ? එතකොට ඒක සහසම්පූර්ණයි. මොකද කිසිම එකක් නැහැ. ක්ලෝරින් අලෝහයක්, ඔක්සිජන් අලෝහයක්. ඒක නිසා හදන්නේ අදෙන් සහසම්පූර්ණ. ගොඩක් වෙලාවට පාලක මට්ටමේ ඕලෙවල් මට්ටමේදී ලෝහ කෑල්ල ලෝහ කොටසක් තිබුණොත් හැමතිස්සෙම හදන අයනික බන්ධනය. අලෝහ කොටසක් තිබ්බොත් ඒක සහසම්පූර්ණ. ලියා ගන්න ඕන නම් මෙහෙම ලියා ගන්න. කිසියම් අණුවක ලෝහ කොටසක් අන්තර්ගත වේ නම් එහි අයනික බන්ධනයක් ඇත. ඊට පස්සේ කිසියම් සංයෝගයක ලෝහ නොමැතිව කියන්නේ අලෝහ පමණක් ඇත්නම් සහසංයුත බන්ධනයක්. දැන් මේ කැල්සියම් කාබනේට් එක ගත්තොත් දැන් කැල්සියම් කාබනේට් එකේ කැල්සියම්යි කාබනේට් එකනේ හැදෙලා තියෙන කැල්සියම් බොන්ඩ් එක කාබනේට් නැතකදී මේ කැල්සියම් කාබනේට් අතර හැදෙන බන්ධනය අයනික. ඒ අතර දැන් කාබනේට් අණුවක් තියෙනවා. කාබනේට් අණුවෙන් තොත් මෙහෙම නිදින්නේ ඔබ මේක අඳින්නේ මේ එළවලු මට්ටමේ කාබනේට් අණු තියෙන්නේ. එළවලු මට්ටමට නැහැ. ඇදලා තියෙන්නේ මේක ඕනේ. මේක ඇත්තටම මේ මේක ඇත්තටම අවශ්‍ය කරන්නේ නැති එකක්. මේක ඒරල් මට්ටමේ තියෙන කාබනේට් අණු විදිය. මේ දැන් මේක හැදිලා තියෙන ඇත්තටම මෙන්න මෙහෙම කැල්සියම් ධන දෙකයින්කුත් තියෙනවා. මෙන්න මෙහෙම කාබනේට් ධන දෙකයින්කුත් තියෙනවා. ලොකු අණුවක් කාබනේට්. ඔක ඇල්ලා. එතකොට දැන් මේකේ මෙන්න මේ දෙක අතර ඇති වෙන බන්ධනය මේ ලෝහ කැටසයි මේ අලෝහ කොටසයි අතර ඇති වෙන එක තමයි මේක තමයි අයනික. කාබනේට් තමයි මේ කාබන් ඔක්සිජන් අතර ඇති වෙන මොකද්ද? කාබන් කියන්නේ අලෝහයක්, ඔක්සිජන් කියන්නේ අලෝහයක්. ඊළඟට තියෙන සහසම්. ඒකට ගොඩක් වෙලාවට කැල්සියම් කාබනේට් අණු ගත්තොත් ඒක එන්නේ අයනික අතර සහසම්ගත. දැන් මේකේ උදාහරණයක් විදිහට ගත්තොත් කැල්සියම් ක්ලෝරයිඩ් ගත්තොත් ඒකේ හැදෙන කැල්සියම් ක්ලෝරින් එක. එතකොට මොකක්ද කියන්නේ? මේකෙත් ඒ විදිහටම කැල්සියම් අණු අයනික අතර කැල්සියම් ක්ලෝරයිඩ් අයනික තමයි හැදෙන්නේ. ක්ලෝරින් ඔක්සිජන් සහසම්ගත විතරයි හැදෙන්නේ. ඒක මොකක් හරි අපහැදිලි තරම් තිබ්බද? හොඳට මතක තියාගන්න. තියරිය මේකයි. ලෝහ කැලක් තිබ්බොත් අයනික බන්ධනයක් හදයි. ලෝහ මුකුත්ම නැත්තම් සහසම්පූර්ණ හදයි. අයනික බන්ධනය සහ සම්පූර්ණ බන්ධනය දෙකම දෙලා තියෙනත් පුළුවන්. හරි.
බෙරලියම් සහ ක්ලෝරින් සංයෝජනයේ සෑදෙන බෙරලියම් ක්ලෝරයිඩ් සහසංයුග සංයෝගයකි. අන්න වෙනස් වෙන දැන. දී එතකොට මේ බෙරලියම් ක්ලෝරයිඩ් අණු ඒ චිත්ත කතර ව්‍යුහය අදින්. අන්න වෙනස් වෙක දැන. මම කිව්වේ ඔය බෙරලියම් ක්ලෝරයිඩ් බෙරලියම් අදින්. බෙරලියම් B බෙරලියම් බෝරෝන් ඇලුමිනියම් දැන් ඔයාලේ මට්ටමට වල ඔන්න ඔය සම්බන්ධය විතරයි. බෙරලියම් නේ බෝරෝන් නේ ඇලුමිනියම්. මෙයාලා ලෝහ විදියට නේ අයිති වෙන්නේ. එතකොට මේ ඇලුමිනියම් දෙවුනි ලෝහයක්. කියන්නේ ප්‍රබලතාවය අඩුයි. මෙන්න මේ තුන් දෙනා හදන මූලද්‍රව්‍ය සහසම්. අනිත් හැම කෙනෙක් මේ කියන්නේ සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, ඊට පස්සේ ෆෙරස්, කොපර්, ඊට පස්සේ දානතාව ලිතියම්. ඔන්න මෙන්න මේ මූලද්‍රව්‍ය ගොඩක් හදන්නේ ලෝහ කඩේට අයිති වෙන්නේ. ඒව හදන්න අයිති. ලෝහ මං කිව්ව සූත්‍රයක් කිව්ව මෙහෙම මතක තියාගන්න කිව්වා. ලෝහ හදන්නේ අයනික බන්ධ ලෝහ හැමතිස්සෙම අයනික ලෝහයක් තිබොත් අයනික බන්ධනයක් කියලා. ඒක අපගමණය වෙන එකම තැන තමයි මෙතන වෙනස් දෙක තැන. බෙරලියම් හදන සාසාමික බන්ධන, බෝරෝන් හදන සාසාමික බන්ධන, ඇලුමිනියම් හදන සාසාමික. උදාහරණ බෙරලියම් ක්ලෝරයිඩ්, බෝරෝන්, බෙරලියම් ක්ලෝරයිඩ්, බෝරෝන් ක්ලෝරයිඩ් එක, ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක, Cl3 ඉතින් මේවා ඔන්නව සාසාමික බන්ධන. මේ අතර තියෙන බෙරලියම් නේ ක්ලෝරින්, බෝරෝන් නේ ක්ලෝරින්. එතකොට දැන් මොකද මෙතන කියන්නේ බෙරලියම් ක්ලෝරයිඩ් අණුවේ චිත් කතර ව්‍යුහය අඳින්න. ඒක තමයි චිත් කතර හදන්න. අපි චිත් කතර ගැන කතා කරමු. දැන් කොහොමද තියෙන්නේ? මුලින්ම බෙරලියම් මුලින්ම බෙරලියම් හදන්න. බෙරලියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද මම මෙතන කියනවා. බෙරලියම් කියන්නේ हाइड्रोजन हीलियम लिथियम बेरिलियम हतर परमाणु क्रमांक हतर කොහොමනේ එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද්ද 2 2 ඔකනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එතකොට අපි චිත් කදින සටහන් අඳිනකොට ගන්න අවසන් ශක්ති මට්ටමක තින් ඉලෙක්ට්‍රෝන එකක වැසරගෙන අඳින්නේ එතකොට මොකද බෙරිලියම්ගේ කියන අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඔන්නේ ඉලෙක්ට්‍රෝන දෙක ඉතක් විදියට දෙකක් වෙනවා එස ක්ලෝරින් ක්ලෝරින් කියන කවුද 17 එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද 2 8 7 එතකොට ඔන්න ක්ලෝරින් දෙන්න දෙපැත්තෙන් ඉන්නේ ඔන්න ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා 7 6 මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4 වලින් නේද යා ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි 7 එයාගේ තියෙනවා විදිහටම 1යි 4යි 6යි 7යි දැන් මොකද්ද කියන්නේ දැන් මොකක්ද තියෙන්නේ මෙයාගේ කට සම්පූර්ණ කරන්න ඕනේ මෙයාගේ කට සම්පූර්ණ කරන්න ඕනේ එතකොට මොකද කරන්නේ මෙයා මෙතන මෙයාගේ කට සම්පූර්ණ කරන්න ඉලෙක්ට්‍රෝන එනවාද මෙයාගේ මගේ ඉලෙක්ට්‍රෝන එනවාද එතකොට මොකද කරන්නේ මෙයා කියන මෙයාට මේ ඉලෙක්ට්‍රෝන කවුරුද තියන්නේ මෙයා කියන මෙයාට මේ ඉලෙක්ට්‍රෝන කවුරුද තියන්නේ කියලා එතකොට මොකද වෙන්නේ එතකොට මෙයාලා හවුල තියාගෙන හැදෙනවා අෂ්ටකය සම්පූර්ණ විදිහට क्लोरीन दिब्बावන අපිට එක දිබ්බා මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් එහෙම මෙයාගේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන අතරේ ඒක බෙරිලියම් එක්ක හවුල තියනවා එතකොට මොකක්ද කියන්නේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන ඔන්න බෙරිලියම් ඉලෙක්ට්‍රෝන හවුල තියනවා ඔන්නෝක තමයි ඕකේ දෙල ටික කතර තරහ දැන් බලන්න ක්ලෝරින් කියවට යට සම්පූර්ණ වෙලාද කියලා 2යි 4යි 6යි 7යි මේක 8යි 2යි 4යි 6යි මේක 8යි හරි නිකන් මොකක් වගේද හරි නිකන් ජලාණුව ඔක්සිජන් එක ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන එක දිහා हाइड्रोजन के इलेक्ट्रॉन है ऑक्सीजन के इलेक्ट्रॉन हाइड्रोजन के इलेक्ट्रॉन है ऑक्सीजन के इलेक्ट्रॉन ये පැහැදිලි නේද බෙරිලියම් ක්ලෝරයිඩ් වල ටික කතර සරණ අනුකූලිය හැමතිස්සෙම මෙහෙම
බන්ධනයක් හදනවා නම් සාසනික බන්ධනයක් හදනවා නම් ඉලෙක්ට්‍රෝන දෙකක් ඕන. එතකොට දැන් ක්ලෝරින් එක ඉලෙක්ට්‍රෝනයක් දානවා නම් පෙරලියුමුත් එකක් දානවා. මෙතන ක්ලෝරින් එකක් දානවා නම් පෙරලියුමුත් එකක් දානවා. එක ඉලෙක්ට්‍රෝනයක් අවුලට දෙමුත් අනිත් එකක් දාන්න ඕන. අවුලේ දාන්න ඕන. 50ට 50 දාන්න. එහෙම දාලා බන්ධනේ හදන්න. හරි. තේරුණු කොටසක් එහෙම තියද? හරි. අපි ඊළඟට යමු. හරි. වත් තියෙන කැල්සියම් සහ ඔක්සිජන් සංයෝජනයෙන් සෑදෙන කැල්සියම් ඔක්සයිඩ් අයනික සංයෝගය. කැල්සියම් ඔක්සයිඩ් වල කැල්සියම් අයනයේ ආරෝපණය ඔක්සයිඩ් අයනයේ අවසන් කවචයේ තියෙන සියලු ඉලෙක්ට්‍රෝන රූපේ දක්වන්න. එතකොට මොකක්ද තියෙන්නේ? හැබැයි රූපේ දක්වලා තියෙන්නේ මෙතන. එතකොට මොකක්ද? ආරෝපණය දරේ දාලා තියෙන්නේ. එතකොට මොකක්ද තියෙන්නේ? කැල්සියම් ඔක්සයිඩ්. සූත්‍රය මොකද්ද? කැල්සියම් ඔක්සයිඩ්. මොනවද? කොහොමද හැදුනේ? මේක හැදලා තියෙන්නේ කොහොමද? කැල්සියම් ධන දෙක අයනය ධන ඔක්සයිඩ් ඍණ දෙක අයනයක උදලා තමයි හැදලා තියෙන්නේ. තේරුණා නේද? දැන් මොකද මැග්නීස් සෝඩියම් ක්ලෝරයිඩ් හැදලා තියෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් කොහොමද හැදලා තියෙන්නේ? ඒක හැදලා තියෙන්නේ සෝඩියම් හැදෙන්නේ මොකද්ද? ධන එකයි සෝඩියම් සංයුතාව එකයි. ඒකට සෝඩියම් ධන අයනය ධන ක්ලෝරින් සංයුතාවකයද කවෝ හතක්. ගොඩක් වෙලාට එක තියෙන හතක් වෙනවා අඩුයි හත ඉන්නේ ඒක. ඒක හැදෙන්නේ ඍණ. එතකොට ක්ලෝරින් සෝඩියම් ධන අයනයයි ක්ලෝරින් ඍණ. එතකොට මොකක්ද තියෙන්නේ? එතකොට මෙතන එතකොට ක්ලෝරින් පරමාණු ගාමින් මොකක්ද ඉන්නෝනේ? කැල්සියම් පරමාණු ගාමින් ඉන්නවනේ. දැන් කැල්සියම් තියෙනවා. අෂ්ටිය තියෙනවා. මේක ඉලෙක්ට්‍රෝන 2යි 8යි එතන 8යි අවදාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක එයා දීලා. ඉලෙක්ට්‍රෝන දෙක එළියට දීලා. ඒකට අවදාන ශක්ති මට්ටමක් අඳින්නේ නැහැ. ඒකට මොකද වෙන්නේ? කැල්සියම් ධන දෙක යන්නේ අඳින්න. නන්දා මෙන්න මෙහෙම කොටු ප්‍රස්ථාරයක් ගහලා දනු ලියලා ධන දෙකයි. ඊට පස්සේ ක්ලෝරින් ලියලා කැල්සියම් ඔක්සයිඩ්. ඊට ඔක්සයිඩ් ලියලා ඔක්සිජන් ක්‍රෝම තියෙන්නේ. අද නෂ්ටිය 1යි 8යි. එයා කැල්සියම් වලින් පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන දෙක ඔක්සිජන් ගන්නවා. එතකොට එයා වෙන දෙකයි. නෝ තමයි කියන්නේ. පැහැදිලි නේද? හරි. ඊළඟ ප්‍රශ්නේ යනවා. රූපේ දැක්කෙන පුනීලයේ කට තදින් දීයද රබර් පටලයකින් සම්පූර්ණයෙන්ම වසා ඇත. රූපය අඳින්න ඉස්සෙල්ලා පදතිය හිතුණා. තමයි තියෙන මොනවද කියනවා? මොනවද කියනවා? ඒ ජලය කියනවා. පස්සේ ඉන්නාලයක් කියනවා. අපරණාවක් තියෙනවා. පස්සේ අපරණාවක් තියෙනවා. මේකෙන් සම්බන්ධ වෙන ඉන්නාලයක් කියනවා. එතන උනීලේ කියනවා. මේ මොනවද?
රබර් පටලය මෙතන පාටකට වතුර තියෙනවා. හරි. රබර් පටලයකින් වසා ඇත. කුණිලේ අනික් කෙළවල වර්ණවත් ජලයේ අඩක් පුරවා ඇත. වර්ණවත් ජලය යෝනලේ එක් භාගයක් රබර් පටයකින් සම්බන්ධ කර ඇත. ඒ කියන්නේ මේ භාග සම්බන්ධ කර තියෙනවා. එතකොට මේ භාගවලට කියනවා අපි x භාගය මෙතන x භාගය මේක x භාගය කියලා කියනවා මේක y භාගය කියලා තියෙනවා. හරි. රූපේ එක රූපයේ දැක්වෙන පිහිටුමේදී රබර් පටලය මත ඉහළින් ඇඟිල්ලක් තබා පදක් තෙරපන විට යූනලේ බාහුවල ජල මට්ටමය කෙසේ වෙනස් වේද? හරි. දැන් මොකද රබර් පටලයනේ. මොන රබර් පටලය කියනවා කොහොම තද කරා. තද කරාට පස්සේ මේක මොකද්ද වෙන්නේ? මේක මෙහෙම වෙනවා. පල්ලෙහාට තද වෙනවා. එතකොට මේකේ රබර් නලේ මේක පිළලා තිබුණා. වාතයෙන් පිළලා දී. එතකොට මුලින්ම තිබ්බේ වායු ගෝලීය පීඩනය විතරයි තිබ්බේ. ඊට පස්සේ තව එකක් හදනවා. තද වෙනකොට මොකද වෙන්නේ? මේ වායු ටික තෙරපෙනවා. මේකත් තෙරපෙනවා. මේකත් තෙරපෙනවා. මේකත් තෙරපෙනවා. ඒක පිටින් දෙනවා. මෙන්න මේ ජලය දෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ජලය පහළට යනවා. මේ ජල මට්ටම උඩට යනවා. මොකද වෙන්නේ? එතකොට වෙනවා මේ ජල මට්ටම පහළ ගිහිල්ලා මෙතන ජල මට්ටම ඉහළ ගිහින්. අය මෙතන තද කරනකොට මේකත් තද වෙනවා. තදට උඩට යනවා. ඒකනේ වෙන්න ඕනේ. අපි වතුරක් නෙවෙයි ඝන ද්‍රව්‍යයක් නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? x භාගයේ ජල මට්ටම පහළයයි y භාගයේ ජල මට්ටම ඉහළයයි. ඒක කිව්වනම් හරි. හේතුව පැහැදිලි කරන්න. හේතුව පැහැදිලි කරන්නේ කොහොමද? පහළට තෙරපන විට x භාගයේ පීඩනය වැඩි වෙනවා. ඒ මේක තෙරපනකොට මෙතන තද වෙනවනේ. එතකොට තද වෙනකොට මේක මෙහෙම කියන එක තද වෙනවා. පීඩනය වැඩි වෙනවා. එතකොට x භාගයේ පීඩනය වැඩි x භාගයේ පීඩනය වැඩි වේ. එම නිසා ජල මට්ටම පහතයයි. එම නිසා y මට්ටම y ජල මට්ටම ඉහළයි. පීඩනය නිසා. ඉහත ඊට දෙවෙනි ප්‍රශ්නය. ඉහත ඇටවුමේ කුණීලේ කට වාතය තුල විවිධ දිශාවට හැරවුවද යූනලේ ජල මට්ටමේ වෙනස් නොවීම. මේට හේතුව කුමක්ද? දැන් මොකක්ද තියෙන්නේ? කියලා මොකද චුට්ටුකට ජල මට්ටම් දෙක තියෙනවා. ඔන්න අපි සාමාන්‍ය විදිහට කුණීලේ දිනවා. කුණීලේ ලිම මෙහෙම හරවනවා. දැන් මෙහෙම අපේ වාතය කියන්නේ මොකක්ද? ඇත්තම වාතය කියන්නේ ඇත්තම තරලයක්. දැන් අපේ ජලය ගත්තොත් කොහොමද? ජලය කියන්නේ ජලය හැදෙන්නේ H2O කියන අංශ වලින් හැදෙන තියෙන ඒවා ගොඩාක් හැදෙන්නේ තරල. ඒ වගේම තමයි වාතයක් කියන්නේ එක්තරා විදිහකට තරලයක්. ඒ වාතය හැදලා තියෙන්නේ ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්. ඔයයන් හැදලා තියෙන්නේ උඩ වාතයත් එක්තරා විදිහකට තරලයක්. ද්‍රවයක් වගේ නිකන්. ටුටක් ඝනත්වය වැඩි වාතයේ ඝනත්වය 1.1 ගානකට කොහෙද යන්නේ? ජලයේ ඝනත්වය 1000යි. පොඩි ගොඩාක් ඝනත්වයට තරලයක් කියලා හිතන්න පුළුවන්. ජලය. එතකොට මොකද්ද වෙන්නේ දැන් මෙතන? එතකොට මෙතන වෙන්නේ පල්ලෙහාට දැන් මේක අපි කියව තරලවල පීඩනය දිශාවද වෙනස් වෙන්නේ හැරෙව්ව උඩට ගොඩක් හැරෙව්ව කියලා තරලවල පීඩනය මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් දිශාව වෙනස් වෙන්නේ ඒක වෙනස් වෙන උස මත. මේක මෙතෙන්ට හැරෙව්වක් තියෙන්නේ වායු ගෝලීය පීඩනය. fine. මේක මේ බටේ මෙහෙට හැරෙව්වක් තියෙන්නේ වායු ගෝලීය. මේ බටේ මේ පැත්තට හැරෙව්වක් තියෙන්නේ වායු ගෝලීය. පහළට හැරෙව්වක් තියෙන්නේ වායු ගෝලීය. කොයි පැත්තට හැරෙව්වක් තියෙන්නේ වායු ගෝලීය පීඩනයම තමයි තියෙන්නේ. එතකොට වායු ගෝලීය පීඩනය වෙනස් වුණා. වායු ගෝලීය පීඩනය වෙනස් වුණොත් විතරයි මේක වෙනස් වෙන්නේ. දිශාව වෙනස් වුණයි කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක තමයි හේතුව. වායු ගෝලීය පීඩනය හැම විටම සම විටම නියත වේ. කිව්වනම් හරි. දෙක ලකුණු දෙකයි. රබර් පටලයේ සහිත කුණීලය එක රූපයේ දැක්වෙන පරිදි ජල පඳුරක් තුළ ඉල්ලා ක්‍රමයෙන් පඳුනේ පහළට ගෙන යාමේදී යූනලේ ජල මට්ටම කෙසේ වෙනස් වේ? හරි. දැන් මොකද වෙන්නේ? ඔන්න යූනලය තියෙනවා.
දැන් මෙතන මේක ජල බඳුනකට ගෙනියන. මොකද කරන්නේ? මේක ගෙනිහිල්ලා ඔන්න ජල බඳුනකට ගෙනිහිල්ලා තියෙනවා. දැන් මේක තියෙන වතුරේ තියෙන. දැන් මොකද වෙන්නේ? දැන් මෙතෙන්ට පීඩනය කොහොමද? මුලින්ම මේ ජල මට්ටමට එනකොට පීඩනය වායු ගෝලීය පීඩනය 5. එතකොට මොකද්ද වෙන්නේ? වතුරේ ගැඹුරට යනකොට මොකද්ද වෙන්නේ? අපි කියනවා අපි ජල මට්ටමේ ගැඹුරට යනකොට වායු ගෝලීය පීඩනය ගැඹුරට යනකොට ද්‍රව පීඩනය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ජල මට්ටමේ මෙතනින් එක්කෙනෙක් පීඩනය දැනෙන්නේ 5 කියලා. මේකේ පල්ලෙහාට h තුරක් ගියොත් තව පීඩනය එකතු වෙනවා. එතකොට එන්නේ 5 දන ජල පීඩනය කොහොමද බලන්නේ? ρ g. ඔකනේ සූත්‍රය. අයිත් 9000කින් ලොක් වෙන්න. එතකොට මොකක්ද තියෙන්නේ? එතකොට මෙතන 5 දන ρ g තමයි තියෙන්නේ. එතකොට මොකද මේක h තුරක් පල්ලෙහාට යනකොට වැඩි වෙනවා. එතකොට මේක පල්ලෙහාට ගෙනියන්න මෙතෙන් එනවා තව පීඩනයක් වෙනවා. 5 වලට තව පීඩනයක් එකතු වෙනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන නිකන් අර ඇඟිල්ල ප්‍රෙස් කරා වගේ තමයි මෙතන නිකන්. ඒක අර ඇඟිල්ල ප්‍රෙස් කරනවා මෙකැනිකල් විදියට. නමුත් මෙතන මොකද වෙන්නේ? මෙතන පීඩනය වැඩි වෙනකොට ජලීය ද්‍රවවලට ගෙනියනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන පීඩනය වැඩි වෙනවා. කලින් තිබ්බේ වායු ගෝලයේ වායු විතරයි දැන් තියෙන්නේ 5 දන HOG කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද පීඩනය වැඩි වෙනවා. පල්ලේ ජලීය කැපුරට යන පීඩනය වැඩි වෙනවා. අර ටයිටැනික් නෑ බලන්න ගිය අර සම්මරින් එක පිපිරලා ගියේ. ඒ වතුර ගැඹුරට ගිහිලා පොස් කාලා එකපාර පීඩනය වැඩි වෙලා ගිය එක තමයි උනේ. ඒ වගේ තමයි මේකෙත් වෙන්නේ. ගැඹුරට යන පීඩනය වැඩි. අපි සාමාන්‍යයෙන් කියනවා කම් වල එහෙම වතුර ඇතුලේ උඩරිම යනකොට මීටර 10ක් වගේ කියලා කියනවා. ඊට වඩා ගියොත් කම්බරේ පැලෙනවා කියලා කියනවා. ඒ තරම් පීඩනය වැඩි වතුර ඇතුලේ. දැන් මොකද වෙන්නේ? මෙතන නිකන් පල්ලෙහාට මෙහෙම තද කරනවා. තද කරනකොට මොකද වෙන්නේ? මෙහෙම මොකද ජල මට්ටමක් මෙතනින් පහළට යනවා. කලින් වගේ. මේ පැත්තේ ජල මට්ටම y බාහුවේ ජල මට්ටම උඩට යනවා. x බාහුවේ ජල මට්ටම පහළට යනවා. ඒක මොකද වෙන්නේ? නරකම තමයි වෙන්නේ. x බාහුවේ ජල මට්ටම පහළටයි y බාහුවේ ජල මට්ටම ඉහළයි කියලා තමයි වෙන්නේ. හරි. ඉහත හතර නිරීක්ෂණය ලැබීමේ නිරීක්ෂණය මොකක්ද? ජලයේ ගැඹුරට යන්න පීඩනය වැඩි වෙයි කියන්නේ. සරල නීතිය අර පීඩනයේ පාඩම ඉගෙන ගත්තේ. පීඩනය රඳා පවතින්නේ මෙන්න මේ සාධුරුව. h ගැඹුර ρ ද්‍රවයේ ඝනත්වය g ගුරුත්වාකර්ෂණය තරණය. ගුරුත්වාකර්ෂණය සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ නේ. සාමාන්‍ය ගුරුත්වාකර්ෂණය පොළොව මට්ටමේදී අපි කියනවා 9.8යි කියලා කියනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ජලයේ ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ නේ. අපි මේ එකම ගන්න 1000යි කියලා කියන්නේ. ගැඹුරනේ වෙනස් වෙනවා. ගැඹුර වැඩි වෙන්න පීඩනය වැඩි වෙයි. ඊට පස්සේ දෙක රූපයේ පුනීලය සහිත ජලය වෙනුවට පොල්තෙල් සමපරිමාණයෙන් යොදන්න ලැබේ. පුනීලය සහිත බඳුනට ජලය වෙනුවට පොල්තෙල් සමපරිමාණයෙන් යොදන්න. පුනීලය බඳුනේ පතුල ආසන්නයේ තබා විට යෝනලයේ ද්‍රව මට්ටමේ වැඩි වෙනසක් දැක්කන්නේ කුමන ද්‍රව්‍යයද? සරලයි ප්‍රශ්නේ කරා. දැන් මොකද තියෙන්නේ? මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? කිව්වා එකම උස එකම ගැඹුර h අපි 5 වායු ගෝලීය පීඩනයනේ. මෙතන පීඩනය වායු ගෝලීය පීඩනය. දැන් මෙතන පීඩනය. සූත්‍රය මොකක්ද? h ρ g. දැන් කලින් වෙනස් කරේ උස. ගැඹුර වැඩි වෙනකොට මොකද්ද උනේ? පීඩනය වැඩි වෙනවා. එතකොට පීඩනය වැඩි වෙනකොට ද්‍රව මට්ටම මෙතන x වටේ පහළට ගියා y වටේ උඩට ගියා. දැන් මොකද උනේ? උස තියතව තියාගෙන ජලය වෙනකොට පොල් තෙල් ගන්නවා. මොකද ජලයේ පොල් තෙල් අතර වෙනස? ජලයට වඩා පොල් තෙල් වල ඝනත්වය අඩුයි. ඒ කියන්නේ පොල් තෙල් උයි ජලය දැම්ම පොල් තෙල් උඩ ජලය උඩ පොල් තෙල් පහ වෙනවා. පොල් තෙල් වල ඝනත්වය අඩුයි. එතකොට කලින් පොල් තෙල් ඝනත්වය මතක නැහැ 700ක් වගේ තමයි තිබේ ඝනත්ව මතක තියාගන්න ඕනේ නෑ ඒවා. ඒ විභාගෙ දෙනව ගණන් හදද්දී ජලයේ ඝනත්වය 1000යි. එතකොට මොකක්ද වෙන්නේ? එතන ආගේ රෝවලාගේ අඩු වෙනවා. රෝවලාගේ අඩු වෙනකොට මොකද වෙන්නේ? මෙතන එන පීඩනය අඩු වෙනවා කලින් වලට වඩා. කලින් වලට වඩා පීඩනය අඩු වෙනකොට පීඩනය අඩු වෙනවා. එතකොට පීඩනය අඩු දැන් මෙතනින් කලින් 1000ක් ගෙනිච්චොත් දැන් මෙතන යන්නේ 800යි. එතකොට මොකද වෙන්නේ? මෙතන කලින් උතන බලය කලින්ට වඩා අඩු වෙනවා. එතකොට මොකද x නාලය කලින් මෙතන පල්ලෙහාට ගියා නම් මීටර
සෙන්ටිමීටර් 10ක් ගියා නම් දැන් යන සෙන්ටිමීටර් 7යි. එතකොට මේ පැත්තේ පල්ලෙහා උඩට යන්නේ කලින් සෙන්ටිමීටර් 10ක් ගියා නම් දැන් යන සෙන්ටිමීටර් දැන් කලින් 10ක් ගියා නම් දැන් යන සෙන්ටිමීටර් 7යි යන්නේ උඩට. නේද? එතකොට මොකද වෙන්නේ? x නලේ ජල මට්ටම පහතයයි නමුත් පෙරට වඩා අඩුයි පහතයයි. y නලේ ජල මට්ටම ඉහළයයි නමුත් පෙරට වඩා ඉහළින් ඉහළට වැඩි. කලින්කට වඩා අඩුයි. අන්න ඕක තමයි කියන්නේ. තේරුණා නේද? පීඩනය හරි සරල කොටසක් තමයි පීඩනය කියන්නේ. ද්‍රව පීඩනය. එතකොට අපි ගත්තොත් දැන් එතන තියෙනවා උදාහරණයක් දැන් මෙන්න මෙතන මිනිහෙක් ඉන්නවා මෙන්න ලොකු ටැංකියක්. මිනිහෙක් මිනිහෙක් ඉන්නවා මෙතන ඉන්නවා. තව මිනිහෙක් මෙන්න මේ ජල පෘෂ්ඨය මත ඉන්නවා. ඒතකොට කොහොමද පීඩනය වෙනස් වෙන්නේ? දැන් මෙතෙන්ට එනකන් තියෙන වායුගෝලීය පීඩනය තියෙන 5 වල ඉන්නේ. ජල මට්ටමේ ඉඳන් මෙහාට උස තියෙන h1 h කියලා දෙනවා. මෙහාට උස තියෙනවා h2 1000. එතකොට මොකක්ද තියෙන පීඩනය? එයා මත ඇති කරන පීඩනය මොකක්ද 5. ජල මට්ටම මත පිටින් ඉන්නවා 5. මෙයා මත ඇති කරන පීඩනය මොකක්ද? 5 ධන h rho h1 rho g. එන එතන උස මෙතන z 10යි නම් 10යි rho g. මෙයා උස දෙන්නේ 20යි නම් එතන පීඩනය කියන 5 ධන 20යි h rho g. තමයි තියෙන්නේ. h rho g තමයි තියෙන්නේ. පීඩනය. තේරුණා නේද? හරි අපි ළඟ බලන්න යමු. ජල පෘෂ්ඨය ඔස්සේ ගමන් කරන ජල තරංගයක ප්‍රස්ථාරක නිරූපණය පහත දැක්වේ. ජල අණුව කම්පණය වන දිශාව අනුව ජල තරංගය මෙම තරංගය අයත් වන තරංග වර්ගය කුමක්ද? මොකක්ද කියන්නේ? විස්තර. මොන ජල මට්ටම දෙමු ජලයේ මිහින් මූදු වගේ රැල්ල ඇති වෙනවා. නේද? එතකොට ඔන්න මුලින් තිබ්බේ මේ තමයි ඔන රැල්ල. මේක තමයි normal. ඒ කියන්නේ මේක normal සාමාන්‍ය නිස්කලංක මුහුද. මේ මොකක්ද? කැළඹුණු මුහුද. කැළඹුණු මුහුද. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතන තියෙනවා ඔන්න මේ එකම විදිහට මොන අංශුව ගමු. මොකක්ද තියෙන්නේ? එකම අංශුවේ මෙතන අංශුවයි මෙතන තියෙන්නේ. මෙතන අංශුව පදම මෙතන තියෙන්නේ. මෙතන අංශුව මෙතන තියෙන්නේ. මේක මේක. දැන් මොකද වෙලා තියෙන්නේ? කැළඹුණා මොකද වෙලා තියෙන්නේ? මේ අංශුව ඔන්න දැන් ආරම්භක අවස්ථාව නෙවෙයි තිබුණේ. මොකද උනේ? එතන තිබිච්ච අංශුව උඩට ගිහින්. මෙතන තිබුණ අංශුව යටට ගිහින්. මෙතන තිබුණ අංශුව උඩට. මේක යටට. මෙතන උඩට. හරි. මේ දැන් මොකද වෙලා තියෙන්නේ? තරංගය ගමන් කරන්නේ කොයි පැත්තටද? මේ පැත්තට තමයි තරංගය ගමන් කරන්නේ. සමස්ත තරංගය මෙහෙම රැල්ල මූදලම කොට ඉන්වර්ටරටම යනවා. නමුත් මේ ජල අංශුව කඩලා මේක උඩට යනවා පහළට යනවා. උඩට යනවා පහළට යනවා. මෙතන උඩට ගිහලා දෙන මෙතන පහළ. උඩට පහළ. එතකොට මොකක්ද තියෙන්නේ? තරංගය ගමන් කරන දිශාවට තීර්ණයක් විදියට තමයි තරංගය ගමන් කළේ තියෙන්නේ. වයලින් ගහන කට්ටියම ඇතින වයලින් গিitar ගහන කට්ටිය. දැන් තේරෙනව නේද? තරංගයේ තියෙන මෙහෙම ලණුව තියෙන්නේ අපි කම්පණය කරන්නේ උඩට පහළට අතින් ගිහලා. එතකොට මොකක්ද තියෙන්නේ? තරංගය මොකද්ද? තරංගය ගමන් කරන දිශාවට තීර්ණයක් විදියට තමයි තියෙන්නේ ලම්බක. එහෙනම් මොන තරංගයක්ද? ගමන් කරන දිශාවට නෙවෙයි කියලා තියෙන්නේ. ජල අණුව. මේ පැත්තට නෙවෙයි තියෙන්නේ. තරංගය වෙලා තියෙන්නේ මෙහෙම. උඩට දාන්න නෑ. ඉස්සරහට තියෙන්නේ නේද? මොකද මේක? තීර්ණයක් තරංගයක් කියලා තමයි තියෙන්නේ. තරංග වර්ග දෙකයි අන්නායාම තරංග සහ තීර්ණයක් තරංග. තීර්ණයක් තරංග කියන්නේ තරංගය ගමන් ගන්නා දිශාවට ලම්බක දිශාවට තමයි මාධ්‍යාංශු චලනය. මාධ්‍ය කියන්නේ ජලය, මේකේ තියෙන ජලය, ජලාංශු රැල්ල යනවා. ඉස්සරහට ජලාංශු එහෙම උඩට පහළට යනවා. ඒක තමයි තීර්ණයක් තරංග. දැන් ශබ්දයේදී මොකද්ද වෙන්නේ? ශබ්දයේදී ඔන්න මම කතා කරන එක තියෙනවා. ඒක ඉස්සරහට එනවා. ඉස්සරහට යන්නේ. ඒක තමයි තරංගය ගමන් ගන්නා දිශාව. මාධ්‍යාංශු කොහොමද තියෙන්නේ? මෙතන තියෙන අංශුව මෙහෙම එක තැන.
ඒක තරංගය වෙන පැත්තට ඉස්සරහට යනවා පස්සට යනවා ඉස්සරහට යනවා පස්සට යනවා. අයිත් මේක ඉස්සරහට යනවා පස්සට යනවා. මේ වගේ. දැන් කොහොමද මේ අංශය දිහට යනවා මේක යනවා මෙන්න. එතන තියනවා කියන්නේ මේ වගේ දුවක් ඉස්සරහට තව මේ පැත්තට. තව එක මෙහෙම යනවා මෙහෙම යනවා මේ පැත්තට. තරංගය යන්නේ මේ පැත්තට. ඒ වගේවට කියන්නේ අන්න ආය අතර. දීර්ඝ තරංගයේදී තරංගේ මෙහෙම. ආයෙත් මෙහෙම. ආයෙත් මෙහෙම. ඊට මෙහෙම. ඊට මෙහෙම. මොනවා? ඕකෙන් තමයි නෝ කියන්නේ වක්‍රය දික්ක. නෝකකින් කොටනවා. හරි. මෙතන අවමයකට කියන්නේ නිම්න කියලා තමයි කියන්නේ. පරිමේයට කියන්නේ ශීර්ෂ, අවමයට කියන්නේ නිම්න කියලා. එතකොට අපිට තරංග ආයතනයේ ලේසියෙන් හොයන්න පුළුවන්. මොකද ඒක මේ තරංගය පටන් ගන්න මෙන්න මේ කෙලවරට දුර. බිඳුවේ ඉඳන් පටන් ගන්න අයිත් මේ බිඳුවට මෙතන. මෙහෙම ගියා ආවා සම්පූර්ණ වටයක් වෙන දුර. නැවත සරලව ගන්න පුළුවන්. අනුයාත ශීර්ෂ දෙකක් හෝ අනුයාත නිම්න දෙකක්. එක ළඟ තියෙන ශීර්ෂ දෙකක් එහෙම නැත්නම් එක ළඟ තියෙන නිම්න දෙකක් අතර දුරට කියන්න පුළුවන්. තරංග ආයාමය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තරංගයක් එක වටයකදී කොච්චර දුරක් ගමන් කරනවද කියන එක තමයි ඔය තරංග ආයාමය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මොන අපි කතා කරා තරංග ආයාමය කතා කරා ස්ථාරණය කතා කරා ශීර්ෂ කතා කරා හිඳ කතා කරා. ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ තරංගයක් ගමන් කරන ජල පෘෂ්ඨය මත සැහැල්ලු රිජිෆෝම් කැබැල්ලක් තිබූ විට එය ඉහළ සහ පහළ යන බව නිරීක්ෂණය වේ. එම නිරීක්ෂණයට හේතුව මේ නිරීක්ෂණයේ හේතුව කිව්වේ ගමන්. නේද කලින්? 아무තු දෙයක් නැහැ. මොකද රැල්ල ගමන් කරනකොට මාධ්‍යාංශු වෙනවා. කියන්නේ දැන් මේක වෙන්නේ මොකද්ද? මෙතන තියෙන මේ අංශුවේ පිහිටීම තමයි මේ තරංගය කියලා ලකුණු කරන්නේ. ඒ කියන්නේ මේ අංශුව මෙතෙන්ට ගමන් කරා. මේ අංශුව මෙතෙන්ට ගමන් කරා. මෙතෙන්ට. මේක මෙහෙට. මෙතෙන්ට යනකොට අංශුව පහළට යන්නේ. පහළට. එතකොට මොකක්ද මේ රිෆෝම් කෑල්ල මෙතන රිෆෝම් කෑල්ලක් තිබ්බොත් මෙතන. මෙතනත් රිෆෝම් කෑල්ලක් තිබ්බොත් මෙතන. මෙහෙම. මාධ්‍යංශු චලනය වෙන නිසා තමයි ඊළඟට ගමන් කරන්නේ. ඒක තමයි හේතුව. හරි. අපි එසේ පේපරයටත් එමු නේද? තරංග සාමාන්‍යයෙන් වැඩිපුර අහන්නේ නැහැ වැඩි තරංග කොටස. වැඩිපුරම අහන කොටස මේ වැඩිපුරම අහන්නේ ආලෝකයේ කොටසෙන් තමයි වැඩිපුරම ප්‍රශ්නේ අහන්නේ. වැඩිපුරම ප්‍රශ්න අහන්නේ ආලෝකයෙන් තමයි අහන්නේ තරංග වලින් වැඩි අහන්නේ තරංග වලින් අහන්නේ වැඩිපුර MCQ පැත්තට තමයි බරව තියෙන චුටි කැලලකුත් හැබැයි තරංග වලින් අහනවා ලොකු බර කොටසක් තරංග වලින් කවර් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැන් අපි කලින් කතා කර තුන්වෙනි පාඩමෙන් නම් සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්න කොටසක් කවර් කරන තුන්වෙනි පාඩම 10 වසර තුන්වෙනි පාඩම අපි කතා කර ආවර්තිතාවකයේ පරමාණු ක්‍රමාංකයේ ස්කන්ධ ක්‍රමාංකයේ සමස්ථානික මූලද්‍රව්‍ය සංයෝග මොනවද ඊට පස්සේ එක එක ඒ වගේ ආවර්තිත වගුව ගැන ඒක සාමාන්‍යයෙන් අහන කොටසක් ඔය තුන්වෙනි ප්‍රශ්නේ හැමතිස්සෙම වගේ අහන්නේ ඔය ආවර්තිත වගුව හෝ ඒකේ කැලලකින් තමයි ප්‍රශ්නේ අහන්නේ සහ ලුයිස් සිල්වර් ඒ කොටස අනිවාර්යෙන්ම අහන කොටසක් ඒක නිසා අනිවාර්යෙන් අහන කොටස් බලාගෙන යන්න එහෙම කරාම වැඩේ කොට දැන් සාමාන්‍ය පළවෙනි ප්‍රශ්නේ අහන්නේ අපි අනිවාර්යෙන් දන්න පළවෙනි ප්‍රශ්නේ අහන්නේ අන්තිම පාඩමේ 11 වසරේ ජයවලෝකේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ ගොඩක් වෙලාවට ප්‍රභා සංශ්ලේෂණය එහෙම නැත්නම් පටක එහෙම නැත්නම් සෛලය මතක 10 වසරේ 6 වෙනි පාඩම ඒකෙන් අන්න ඒ වගේ කොටසකින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ආවර්තයවගෙන් තමයි අහන්නේ හතරවෙනි ප්‍රශ්නේ එක ඩිපෙන්ඩ් වෙනවා ඒක හරියටම කියන්න බෑ අපි වගේ තරංග ප්‍රශ්නයක් එහෙම නැත්නම් ආලෝකය එහෙම නැත්නම් මොනවද ප්‍රතිරෝධයේ විද්‍යුතීය ප්‍රශ්නයක් අර ඒ වගේ එක වෙනස් වෙනවා ඒක මත මේක නැත්නම් චලන සමීකරණ විස්ථාපන කාර්ය ප්‍රවේණ කාර්ය ප්‍රස්තාර අන්න ඒ වගේ එකනුත් අහන්න පුළුවන් සාමාන්‍ය ෆිසික්ස් ප්‍රශ්නේ ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි අපිට අර සමහර බයෝ කෙමිස්ට්‍රි ප්‍රශ්න ටික ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ තමයි අහන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ආවර්තිතාව මේක නිසා ආවර්තිතාවක හොඳට කටපාඩම් කරගන්න ඒකෙන් තමයි කරගන්න තියෙන්නේ හරි අපි ඊළඟට පටන් ගමු ඊළඟ ප්‍රශ්න රචනා පේපර් එක
හරි. මොකක්ද තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නය. දැන් මේක මට මතකයි මේ අපි තමයි මේ සිලබස් එකේ දෙවෙනියට ලියපු කට්ටිය. මේ සිලබස් එකේ පළවෙනි පේපරේ ඇහුවේ 2016 ද කොහෙද මට මතකයි අපි 2017 ලිව්වේ මම ලිව්වේ. එතකොට ඉස්සර තිබ්බේ බයෝ ප්‍රශ්න දෙකයි ෆිසික්ස් ප්‍රශ්න දෙකයි කෙමිස්ට්‍රි ප්‍රශ්න දෙකයි. ප්‍රශ්න හයක් තිබ්බා ඉස්සර. ඒ හයෙන් මේ හයෙන් කැමති තුනක් ලියන්න තිබ්බේ. කලින් කොහොමාර කට්ටියට ඔය ෆිසික්ස් කෙමිස්ට්‍රි අමාරු කට්ටිය බයෝ දෙකයි කෙමිස්ට්‍රි එකයි ලියලා ෂේප් වෙනවා. දැන් අපේ අවුරුද්දාව 2016 නිව් සිලබස් එකෙන් පස්සේ ඒක වෙනස් වුණා. එතකොට බයෝ එකයි ෆිසික්ස් එකයි කෙමිස්ට්‍රි එකයි බයෝ ෆිසික්ස් කෙමිස්ට්‍රි ෆිසික්ස් හැම එකම මේ අන්තර්ගත වුණා. දැන් අපි පස්වෙනි ප්‍රශ්නෙට සම්පූර්ණ බයෝ ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. මොකක්ද තියෙන්නේ? මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය. ඒ කියන්නේ හાર્ට් එක ගැන තමයි අහන්නේ. ඒ කියන්නේ 11 වසරේ. 11 වසරේ අනිවාර්යෙන්ම ওই පාඩමේ ප්‍රශ්නයක් ඇහෙනවා. ගොඩක් වෙලාවට ප්‍රශ්නේ ස්නායු පද්ධතිය තමයි වැඩියෙන්ම අහන්නේ. මොකද ඒක ටිකක් අමාරුයි කම්ප්ලෙක්ස් නිසා ස්නායු පද්ධතිය. ඊට පස්සේ ආහාර ජීර්ණ පද්ධතිය. ඒකට ගොඩක් බර දෙනවා. ඊට පස්සේ තමයි රුධිර සංසරණ පද්ධතිය අහන්නේ. ඒක නිසා ස්නායු පද්ධතිය හොඳට බලන්න, ආහාර ජීර්ණ පද්ධතිය හොඳට බලන්න. ඒ දෙකෙන් තමයි ප්‍රශ්න තියෙන. අපි ඉස්සරහට ඒ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒවේ අනුමාන වගේ එන්න පුළුවන් ප්‍රශ්න හැම දෙයක්ම කවර් වෙන විදියට රුධිර සංසරණ පද්ධතියත් ඒ හා සමානව එන්න පුළුවන්. සාමාන්‍ය බහිස්ත්‍රාය පද්ධතිය වගේ එනවා අඩුයි ගොඩක්. ඒක එනවා අඩුයි බහිස්ත්‍රාය වගේ පද්ධතිය. එනවා අඩුයි. හරි. අපි කතා කරමු. ගතියේ මිනිසාගේ රුධිර සංසරණය කරන පහළ දැක්කේ. ABCD මගින් හෘදය කුටීරද PQRS මගින් කුටීර හා සම්බන්ධ නාලද දැක්කේ. ඕක තමයි හાર્ට් එක. කොහොමද තියෙන්නේ? මේක සම්බන්ධ උඩක් හදන්න. එනහලු. එනහලු වලින් මේ කොහොමද? එනහලු මම එක දාස් කරලා දානවා. ඊට පස්සේ අනිත් අවයව වලට අනිත් අවයව වලට මොකක්ද හાર્ට් එකේ දැක්වෙන්නේ? සර් හાર્ට් එක සරලයි හાર્ට් එක. දැන් මොකක්ද කියන්නේ? අනෙක් අවයව වලින් ඉඳන් ඔන්න මේ හાર્ට් එකේ සර්කියුලේෂන් එක මම මෙහෙම පැහැදිලි කරන්නම්. ඔන්න එනවා. මුලින්ම එනවා අවයව වල ඉන්න කියන්නේ මොකද්ද? අපිරිසුදු රුධිරය. අපිරිසුදු රුධිරය කියන්නේ ඕකේ මේ කුණු තියනවා කියන එක නෙවෙයි. ඕකේ ඔක්සිජන් අඩුයි කියන එක. ඒ කියන්නේ ඔක්සිජනී හත රුධිරය කියලා තමයි කියන්නේ. ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඒක තමයි කියන්නේ ඔක්සිජනී හත රුධිරය. ඒ රුධිරය ඔන්න එනවා. අවයව වල ඉඳලා එනවා. මෙහෙම එන ඔන්න හાર્ට් එකට ආවි. හાર્ට් එකට ආවි මොකටද? මේකට කියන නමක් කියලා මොකද්ද? අවයව මේ පල්ලෙහා අවයව වලට ඉඳන් එන එක අදර මහා ශිරාව. මොකද්ද? අදර මහා ශිරාව. එහෙම නැත්නම් ඉන්ටීරියර් විනාකාව කියලා තමයි කියන්නේ. අදර මහා ශිරාව. අදර මහා ශිරාවෙන් ඉන්නේ මොකද්ද? ශිරා රුධිරය. කියන්නේ ඔක්සිජන් අඩු රුධිරය. එනවා කොහෙටද එන්නේ? හાર્ට් එකේ පළවෙනි කුටීරය
මොකක්ද ඒකට කියන්නේ දකුණු කර්ණිකාව අපේ heart එකේ මෙතන තියෙන මේ පැත්තේ තියෙන කොටස දකුණු කර්ණිකාව. මොකද්ද? මේකට කිව්වා දකුණු කර්ණිකාව. හරි. ඒ කියන්නේ right atrium එකට එනවා. දැන්ට ඔන්න රුධිරය ආවා. රුධිරය ආවට පස්සේ මොකද? ඒ රුධිරය ඔන්න පිරුණා. ඒ ටික මෙන්න මෙහෙම යනවා දකුණු කර්ණිකාවට. දැන් කොහෙටද? දකුණු කෝෂිකාවට. right ventricles වලට යනවා. දකුණු කෝෂිකාවට යනවා. ඒ රුධිරය ඔන්න දකුණු කර්ණිකාව organs වල අවයව වලින් ගන්න අන්තර මහාශිකාවේ රුධිරය ආවා. ඒ ටික දකුණු කර්ණිකාවට ආවා. දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට ආවා. තාම තියෙන ඔක්සිජන් අඩු රුධිරය දකුණු කෝෂිකාව විතර මොකද ඒවා ඒ රුධිරය ඔන්න යනවා කොහෙටද? පුප්පුෂීය ධමනිය හරහා. කොහෙටද යන්නේ? පෙනහළු වලට යනවා. හරි. මොනවද මේ ශිරාය මොනවද මේ ධමනි කියන්නේ? ශිරා කියන්නේ හෘදය වෙත රුධිරය ගෙනෙන ඒවා. හෘදය වෙත රුධිරය ගෙනෙන රුධිර නාලය. හෘදය වෙත. to heart කියලා කියන්නේ. හෘදය වෙත. අවයව වල සිට හෘදයට රුධිරය ගෙනේවර තමයි කියන්නේ ශිරා. හෘදය වෙතෙන් ඒ වගේම උත්තර මහා ශිරාව තියෙනවා. ඊට පස්සේ අතර මහා ශිරාව උත්තර මේ අතර මහා ශිරාව දෙක ඒ වගේම ඔළුවෙන් වෙන කොටස කියන උත්තර මහා ශිරාව. මේක ලකුණද නැහැ. ඊට පස්සේ දැන් මොකද? හෘදයේ ඉවතට යන රුධිර නාලිකා. from heart. heart එකෙන් එළියට යන්නේ. දැන් මොකද මේ දකුණු කෝෂිකාවට ආවා. දකුණු කෝෂිකාවේ සිට පිනහළු. හෘදයේ සිට පිනහළු වලට ගෙනෙනවා කියන්නේ මොකද? ධමනි කියලා කියන්නේ. හෘදයට එනවා ශිරා එළියට නම් ධමනි. හෘදයෙන් එළියට ශිරා එළියට නම් ධමනි. එතකොට මොකද වෙන්නේ? පුප්පුෂීය ධමනි. ධමනි ඔස්සේ මොකද යන්නේ? ඔක්සිජනේ හතර රුධිරය. ඔක්සිජන් සාන්ද්‍රණය අඩු රුධිරය තමයි යන්නේ. අනෝමද පෙනහළු. පෙනහළු වල ගර්ත වලට ගිහිල්ලා ගර්ත වලින් මොකද කරන්නේ? වායු වලින් දෙන ඔක්සිජන් ටික රුධිරයට දෙන්න. රුධිරය වල ඔක්සිජන් තියෙන රුධිරය පිරිසිදු රුධිරය. ඒ කියන්නේ ඔක්සිජනීය කෘත රුධිරය හදනවා. එයා හදන ඔක්සිජනීය කෘත රුධිරය. ඒ රුධිරය අන්න පෙනහළු වල සිට එනවා කොහෙටද? heart එකට ඔන්න එනවා. heart එක කොහෙටද එන්නේ? මේක දකුණු කර්ණිකාව නම් එහා පැත්තේ මොකක්ද තියෙන්නේ? වම් කර්ණිකාව. වම් කර්ණිකාවට එනවා. වම් කර්ණිකාවෙන් කොහෙටද? දගවක. කසේට වම් කර්ණිකාවට එනවා. වම් කර්ණිකාවට එන්දාවේ. heart එකට එනවඩ. මොකද heart එකට එන රුධිර නාලිකාව මොකද්ද? heart එකට නෑ. හෘදයට එන රුධිර නාලිකාව. ශිරාව. එහෙනම් මේක අනිවාර්යෙන්ම ශිරාව. මේක මොකක්ද අනිවාර්යෙන් heart එකට ආපු වෙන මේක ශිරාව. මොකද්ද කොහේ ඉඳන්ද ආවේ? පෙනහළු වලට ආවේ. පෙනහළු වලට කියන පුප්පුෂීය කියන. පුප්පුෂීය කියන කෑල්ල තිබ්බොත් අනිවාර්යයෙන්ම පෙනහළු. එතකොට එන මොකක්ද ඒක? පුප්පුෂීය ශිරාව. පෙනහළු වල ඉඳන් එන ශිරාව පුප්පුෂීය ශිරාව. දැන් මොකද heart එකේ ක්ලික් කරලා heart එකේ පෙනහළු වලට ආපු පෙනහළු වලට කියමු ආපු ඒක කියන පුප්පුෂීය ධමනි ශිරාව. ඒක කියනවා වම් කර්ණිකාවෙන් මොකද්ද වෙන්නේ? වම් කෝෂිකාව. වම් කෝෂිකාවට. දැන් ආය මොකද්ද? ඔක්සිජන් තියෙනවද? ඒ ටික මොකද්ද වෙන්නේ? ඊට පස්සේ වම් කෝෂිකාවෙන් යනවා. ඔය හෘදයේ ඉවතට යන්නේ. හෘදයෙන් යන්නේ. ඒ හෘදයට එන්නේ නැහැ. from heart. හෘදයෙන් එන්නේ. ඒවට මොකද කියන්නේ? මොකද මේ සංස්කාරික මහාතර කියනවා. අනිත් මුළුල්ලේම තියෙන අවයව වලට යනවා. මොකක්ද තියෙන්නේ? උත්තර මහා ශිරාව හෝ අතර මහා ශිරාව දකුණු කර්ණිකාවට ආව දකුණු කර්ණිකාවට දකුණු කෝෂිකාවට ආව දකුණු කෝෂිකාවට ක්ෂය ධමනියට ආව ක්ෂය ධමනිය හෘදයට පෙනහළු වලට ආව පෙනහළු වලින් ක්ෂය ශිරාවට ආව ක්ෂය ශිරාවෙන් වම් කර්ණිකාවට ආව වම් කර්ණිකාවට කෝෂිකාවට ආව කෝෂිකාවට කියන ඔන්නෝක තමයි heart එකේ සරල මේක. පොඩක් පිළිවෙලට අන්නම් මේක පැහැදිලි කරේ. මෙන්න මේක බලන රූප සටහන කොළිලක හරි එන්නකින් තියාගන්න. දෙකෙන විභාගයට යනකොට මේක තමයි බලන්නේ. අර පොතේ තියෙන රූපේ පැහැදිලි නැහැ. හදු කියන්නේ. heart එක පිළිවෙල.
කොටි අතර එතන දකුණු කර්ණිකාව. එතන වම් කර්ණිකාව. එතන දකුණු කෝෂිකාව. එතන වම් කෝෂිකාව. දැන් ඔන්න එනවා. මොකක්ද දෙන්නේ? පිළිම දකුණු කර්ණිකාවට මෙන්නේ. කොහොමද දෙන්නේ? අනිත් අවයව. පිළිමෙනෝ ඔළුවේ එනවා. හරිද දෙන්නේ? උත්තර මහා ශිරාව වෙනවා. ඒ වගේම ඇඟේ පල්ලෙහා කොටස් වලින් ඉන්නවා. අතර මහා ශිරාව. හරි. කද්ද මේක? උත්තර මහා ශිරාව. ඒක අතර මහා ශිරාව. ඒ ටිකේනවා දකුණු කර්ණිකාව. ඒ ටික දකුණු කර්ණිකාව ඉඳන් වලට දෙන්නේ දකුණු කෝෂිකාවට. දකුණු කෝෂිකාවට ගන්නේ කොහොමද? මෙන්න මෙතන දෙනවා කපාටයක්, වෑල් එකක්. ඒක කන්ට්‍රෝල් කරනවා. බයිසිකලේ වෑල් එක දැකලා තියෙනවනේ. ටයර් වල වෑල්ස්. ඒවෙන් මොකද කරන්නේ? හුලං එන්න නොදී තද කරගෙන ඉන්න. හුලං යන්න පුළුවන්, එන්න දෙන්නේ නැහැ. හුලං ඇතුළට දානවා. අයි එළියට යන්න දෙන්නේ නැහැ හුලං. ඒ වගේ තමයි. පල්ලෙහාට යන්න දෙනවා, උඩට යන්න දෙන්නේ නැහැ හුලං. මේ රුධිරේ. ඒක තමයි කියන්නේ. එක පැත්තකට යන්නේ. මෙතෙන්ට කියන්නේ මොකද්ද? මෙතන තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටය තියෙනවා. එතන තියෙන කපාටේ නම තමයි ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කපාටය. එතන ත්‍රිතුණ්ඩ කපාටය. ඊට පස්සේ මොකද වෙන්නේ? දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවනේ. ආවට පස්සේ මොකද තියෙන්නේ? මේව දැන් යන්න ඕනේ පෙනහළුවට. පද්ධතියේ ඔන්න යාදියා මොකටද? දෙකියා පෙනහළු වලට ඉන්න. එතන පෙනහළු කියපා. පාට දෙකෙන් අදලා නැත්නම් මේක පටලැවෙනවා. මේ වගේට මෙහෙම නෙවෙයි තියෙන්නේ. මේ යන විදි කියනවා. මොනවා මේ යටින් ආව උත්තර මහා ශිරාව කර්ණිකාවට ආව ඒක ත්‍රිතුණ්ඩ කපාටේ අරහා දකුණු කෝෂිකාවට ආව දකුණු කෝෂිකාවෙන් පෙනහළු වලට ගියා. පෙනහළු වලට යනකොට උප්පුෂීය දමන. එතකොට මොකක්ද තියෙන්නේ? මෙතන යනකොට මෙහෙම යනකොට මේතන පාලනය කරනවා. මේ පෙනහළු වලින් නම් ආපු හાર્ට් එකට එන්න පුළුවන්. හાર્ට් එකට එන්න පුළුවන් නේ. ඒක උප්පුෂීය දමන එහෙම දෙන්නේ නැහැ. එහෙම දෙන්න කියන්නේ මෙතනක් තියෙනවා එක්කම කිව්වොත් වෑල් එකක් තියෙනවා. මේක මොකද්ද? එතන තියෙන අටසඳ කපාටය. සෙමි නුගුණ වෑල්. ඒකට ඒක නිකන් නුනේ අර තියෙන හඳ කාලක් තියෙන අර මේ අමාවක පැත්තට කිට්ටු වෙනකොට හරි අමාවකින් පටන් ගන්නකොට හඳ කෑල්ලක් යන්නේ වගේ. ඔන්න මේකට ආවා. පෙනහළු වලට ආවා. පෙනහළු වලින් කොහෙට දෙන්නේ? උප්පුෂීය චිරාව හරහා කොහෙට දෙන්නේ? වම් කර්ණිකාවට ආවා. මේක වම් කර්ණිකාවටද ඊට පස්සේ වම් කෝෂිකාවට යනවා. මොකද දැන් ත්‍රිතුණ්ඩ කපාටි. ත්‍රිතුණ්ඩ කපාටිය තුඩවල් තුනක් වගේ තියෙනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ ඔක නිකන්. හැඩය තියෙන්නේ මෙන්න මේ වගේ තුනක්කින් තමයි හැදිලා තියෙන්නේ එකතු වෙලා. පෑන් තුනක් වගේ තමයි හැදිලා තියෙන්නේ. මෙහෙමයි මෙන්න මේකයි ඔන්න ඔහොම තියෙන්නේ. මේ යනකොට මේ තුන මෙහෙම පළල් වෙනවා. ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ. එතන යනවා වම් කර්ණිකාවට යනවා. එතෙන් යනවා මෙතන ත්‍රිතුණ්ඩ මෙතන ත්‍රිතුණ්ඩ. ත්‍රිතුණ්ඩ කපාටි කියන්නේ ඩයිකස්පික් කියලා කියන්නේ. ත්‍රිතුණ්ඩ කපාටි ඉන්නවා. ත්‍රිතුණ්ඩ කපාටි තමයි මෙතන තියෙන එතන 3යි උඩ මෙතන 2යි. එතනින් වම් කෝෂිකාවට ආවා. දකුණු කර්ණිකාව වම් කෝෂිකාවට වම් කෝෂිකාවෙන් මොකද තියෙන්නේ? සංස්ථානික මහා ධමනි. සංස්ථානික මහා ධමනි හරහා මුළු ඇඟටම රුධිරය ගමන් කරනවා. ඒක තමයි අවයව. මොන ඕක තමයි තියෙන්නේ. මේක උපුෂිය ධමනිය මේක උපුෂිය
ශිරාව මේක සංස්ථානික මහා ධර්ම. ඒ වගේම තමයි දැන් මෙතන එළියට යන්නත් අටසත කපාටයක් තිබ්බා. ඒක වගේම තමයි මෙතනත් එළියට යන්න තියෙන අටසත කපාටයක්. අටසත කපාට. ඔක. ඔන්න ඕක තමයි පාර්ට් එකේ view එක කියලා පාර්ට් එකේ view එක සරල සර්කියුලේෂන්. ඕකෙන් පුළුවන් මුළු පේපරේම ඕනම ප්‍රශ්නයකට උත්තරයක් දාගන්න. පාර්ට් එකේ රූප ගන්න නැත්නම් මේ රූපෙන් තමයි තියෙන්නේ. දැන් අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ මේ පේනවා මෙතන පිටියක් තියෙනවා මේ කපාට දෙක තියෙනවා. ඒ කට්ටිය කියන්නේ සමහර වෙලාවට හදවතේ ඉලක් කියලා කියන්නේ. ඒ හදවතේ ඉලක් කියලා කියන්නේ මෙන්න මේ අතර මේ විත්‍ය අතර මේ කර්ණිකා දෙක අතර මෙන්න මෙහෙම පොඩි හිතුවක්. සමහර වෙලාවට මෙන්න මේ කෝෂිකා දෙක අතර මෙහෙම සිදුරක් වෙනවා. සාමාන්‍ය පොඩි කාලේ හැදිලා තියෙන්නේ මේ පොඩි ගහෙන්න ඕන සාමාන්‍ය. එහෙම නැත්නම් මෙන්න මෙතන මේ මොකද්ද මෙන්න මේ පුපුෂිය දමනිය මේ පුපුෂිය දමනියයි මේ සංස්ථානික මහා දමනියයි අතරත් හැදෙන සමහර වලට පොඩි පාරක් හැදෙනවා. එතන කියන AST කියලා කියන atrial septal defect කොමෙඩිකල් ෆැකල්ටි ආවට පස්සේ ඉගෙන ගන්න පුළුවන් 30 එකදී ඔය සේරම ලීඩවල් ගැන කතා කරමු. හරි. මේ කට්ටියනේ දැන් හෘදේ ව්‍යුහය වුණ තියෙනවා. හරි. අපි කතා කරමු දැන්. මිනිසාගේ රුධිර සංසරණය දිත්ත රුධිර සංසරණයක් වශයෙන් හඳුන්වන්නේ ඇයි? ඇයි දිත්ත රුධිර සංසරණය කියන්නේ? එකපාරයි තියෙන දිත්ත රුධිර කියන්නේ. හේතුව තමයි සංසරණ දෙකක් තියෙනවා. මොකද්ද? මුලින්ම යනවා අවයව වල ඉඳන් මුලින්ම හදවතේ ඉඳන් මුලින්ම පෙනහළු වලට යනවා. ඒක එක සංසරණයක්. ඊට පස්සේ අයි හදවතට ඒ රුධිරය ගාපුව ආවට පස්සේ හදවතේ ඉඳන් ආපහු අනිත් අවයව වලට යනවා. මුලින්ම පෙනහළු වලට යනවා ඊට පස්සේ ආයෙ අනිත් ඒවාට යනවා. මුලින්ම පෙනහළු වලට යන එකට කියනවා පුප්පුෂීය සංසරණය කියලා. ඊට පස්සේ අවයව වලට යන එක කියනවා සංස්ථානික සංසරණය. ඒක නිසා තමයි අවයව වල තිත්ත සංසරණය කියන්නේ. මුලින්ම එතකොට කියන්නට මෙහෙමයි හෘදයෙන් පෙනහළු වලට පුප්පුෂීය පෙනහළු වලට පුප්පුෂීය සංසරණයක්ද හදවතින් අවයව වලට සංස්ථානික සංසරණයක්. ඒක සංසරණ දෙකක් ගත්තා. ඒක නිසා තමයි හදවතේ තිත්ත සංසරණය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔය මේ මාළුන්ට වගේ තියෙන ඒක සංසරණයක් තියෙන්නේ. ඒ පුපුෂීය සංසරණය සංස්ථානික සංසරණය කියලා දෙකක් නෑ ඒක. මේ වගේ සත්‍යයක්. පී වගේ රුධිර නාල දෙකක් නිරූපණය වේ. ඒ වගේම ශරීරයේ අතර කොටස් වලට රුධිරය ගෙනෙන්න ලබන්නේ නැහැ. නාලය නම් කරන්නේ. මොකද? අතන මහා ශිරා. මේකනේ කියන්නේ. මේ උත්තර මහා ශිරාව නෑ. ඒක පොතක් කරගන්න. ඕකේ. මේ අන්ත කරගන්න විතරයි කියන්නේ. මොකද තියෙන්නේ මේ අතර මහා ශිරාව තමයි. අතර මහා ශිරාව මොකද කරන්නේ? අවයව පල්ලෙහා තියෙන අවයව. ඒ කියන්නේ අපේ හදවතෙන් උඩ කොටස වලට කියන්නේ උත්තර මහා ශිරාව. හදවතෙන් යට තියෙන අදර මහා ශිරාව. යට කොටස. ඒ කියන්නේ කකුලේ මහපට යට කකුලේ මහපට ඇඟිලි දා එන උඩට. එතකොට මොකක්ද තියෙන්නේ? අදර මහා ශිරාව තමයි තියෙන්නේ පී කොටස. පහත මොකද්ද පී නාලය? පහත රුධිර නාල නම් කරන්න. සී කුටියෙන් ඇරෙන ආර් නාලය. මොකද්ද සී කුටිය? මේක. මොකද්ද? දකුණු කෝෂිකාව. ආර් නාලය කියන්නේ මොකද්ද? මෙන්න මේක පුපුෂීය ධමනිය. ඉතින් පටන් ගන්නකොට පුපුෂීය ධමනිය. डी कुटीරයෙන් ලැබෙන S නාලය. डी कुटीරය කියන්නේ මොකද්ද? වම් කර්ණිකාව. වම් කෝෂිකාව. වම් කෝෂිකාවෙන් වෙන නාලය ස්ථානික මහදම. එන්න මේ විතර ආවට පස්සේ මේ දකුණු ඒකට කපාටම දකුණු කර්ණිකාවයි වම් කර්ණිකාවයි දෙකට සංකෝචනය කරනවා. ඉතින් රුධිරය පහළට යනවා. ඊට පස්සේ මෙහෙම සංකෝචනය වෙලා එහෙම සංකෝචනය වෙනවා තමයි එදිටයි යන්නේ. ඊට පස්සේ R සහ S නාලයේ අඩංගු රුධිරයේ සම්මුතිය වෙනස්කම දක්වනවා. R සහ S මේක තමයි R එක මෙතන තමයි S. ඒකෝනේ මෙතන මොකද තියෙන්නේ? ආවේ ඔක්සිජන් අඩු රුධිරයේ තියෙන්නේ නේද? එතකොට මොකක්ද ඒක? ඔක්සිජනි හත රුධිරය. එතන මොකද? ඔක්සිජන් තියෙන රුධිරය. මොකක්ද ඒකට කියන්නේ? ඔක්සිජනි කෘත රුධිරය කියලා තමයි කියන්නේ.
හරි. B සහ D අතර පිටුන කපාට නම් කරන්න. B අතර තියෙන B සහ D අතර මේකයි මේක අතර තියෙන කපාට. B තුඩ කපාට. ඉතින් කතා කරන්නේ ඒක. හරි. D සංකෝචනය වෙයි S තුඩට. හරි. දැන් අපි කතා කරමු මෙන්න මේක. හරි. දැන් මෙතන රුධිරය දකුණු කර්ණිකාවට ආවට පස්සේ මුලින්ම දකුණු කර්ණිකාවට එනවා. දකුණු කර්ණිකාවට රුධිරය ආවොත් ඒක දකුණු කෝෂිකාවට සාමාන්‍යයෙන් අපි කියන්නේ 70ක් ඒවා පැසිව් මොමන්ට් එක. කියන්නේ සංකෝචනය වෙන්න ඉස්සර නිකම්ම යනවා කියලා පහළට. තුරු 130 විතරයි මෙන්න මේ දකුණු කර්ණිකාව සංකෝචනය වෙලා පල්ලෙහාට රුධිරය දානවා. එතකොට මොකද වෙන්නේ? දකුණු කර්ණික එතකොට දකුණු මේ කර්ණිකා ඒ වගේම තමයි වම් කර්ණිකාව රුධිරේ එනවා. රුධිරේ එන්නේ ඒක දකුණු කෝෂිකාවම මිනිකල දානවා. දැන් මෙතන රුධිරය යනවා මෙතනත් රුධිරය යනවා කියනවා කලින් ගියපොත් මෙතන කියවනේ. එතකොට දකුණු කර්ණිකාවයි දකුණු වම් කර්ණිකාවයි දෙකම සංකෝචනය කියන්නේ කර්ණිකා ආකුංචනය. දෙකම සංකෝචනය වෙනවා. atrial contraction ලැබෙන ඉංග්‍රීසි කියන්නේ කර්ණිකා දෙකම සංකෝචනය. කෝෂිකා ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දෙකම සංකෝචන රුධිරය වෙනවා. වම් කර්ණිකාවට එනවා. එතකොට මෙතන දෙකේම තිබුණේ ඒ දෙක පෙනහළු වලට යනවා. ඒක දකුණු කර්ණිකා දකුණු කෝෂිකාව දෙක රුධිරය පෙනහළු වලට යනවා. වම් කෝෂිකාව දෙක රුධිරය පප්පිකට එනවා. එතකොට මොකද වෙන්නේ? කෝෂිකා ආකුංචනය. එතන කර්ණිකා ආකුංචනය වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? කෝෂිකා ආකුංචනය. කර්ණිකා ආකුංචනය වෙනකොට කෝෂිකා විස්තරණය ඉහිල්ලලා තියෙනවා. ඒක සංකෝචනය වෙනකොට කියවන ඉහිල්ලි. එතකොට කෝෂිකා සංකෝචනය වෙනකොට කර්ණිකායි. එතකොට මොකද පීඩනයේ ඇතුළත තියෙන කර්ණිකා ඇති වෙනකොට කර්ණිකා සංකෝචනය වෙනකොට කියන කර්ණිකා ආකුංචනය, කෝෂිකා සංකෝචනය වෙනකොට කියන කෝෂිකා ආකුංචනය. කර්ණිකා කියනකොට කියන්නේ කර්ණිකා විස්තරණය, කෝෂිකා කියනකොට කෝෂිකා විස්තරණය කියලා තමයි කියන්නේ. දැන් මොකද කියන්නේ? එතකොට මේ කර්ණිකා වලින් මෙහෙම රුධිරය පිට මෙහෙම සංකෝචනය කරද්දී කර්ණිකාවේ පීඩනය මෙහෙම වැඩි වෙනවනේ. කර්ණිකා ඇතුලේ. එතකොට ඒකට කියන්නේ ආකුංචක පීඩනය. ඒ කියන්නේ මේවා සංකෝචනය වෙද්දී කියන්නේ ආකුංචක පීඩනය. අනිත් පැත්තට කියන්නේ මේක ගිහින්නකොට ඇතුලේ පීඩනය විස්තරණ පීඩනය. අපි සාමාන්‍ය ආකුංචක පීඩනය කියලා ගන්න කරන්නේ මෙන්න මේක පීඩනය. මොකද වම් කෝෂිකා පීඩනය සංකෝචනය වෙද්දී කයි වම් කෝෂිකා ගිහිල්ලෙද්දී පීඩනය තමයි ගන්න කරන්නේ. මොකද B සංකෝචනය B S තුළට රුධිරය ඇතිවන පීඩනය කුමක්ද? ආකුංචක පීඩනය. එතකොට වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය කියන්නේ අපි සාමාන්‍ය බ්ලඩ් ප්‍රෙෂර් එක නෝමල් නම් ඉන්නේ කියලා. 6යි 80යි 80 මිලිමීටර්. ඒක තමයි කියන්නේ. එතකොට මේ කෝෂිකා මේ දකුණු වම් කෝෂිකාව ආකුංචනයේ පීඩනය තමයි 120. මේක ඉහිල්ීමේදී ඇතිවන පීඩනය තමයි 80. ඉහිල්ීමේ පීඩනය අඩු වෙනවනේ විස්තර වෙනකොට. ඒක තමයි තියෙන්නේ. එතකොට නිරෝගීම පීඩනය වේගි කොහොමද? එතකොට කර්ණිකා ආකුංචනයේ පීඩනය 120යි කියලා ඉවරක් නැති. එතකොට නිරෝගී වැඩිහිටියෙකුගේ වුවද එමාගය පරිපර වෙනස් වී හැකියි. බලපාන හේතු මොනවාද? සාමාන්‍ය අපේ ඇඟේ රුධිර පීඩනය හැමතිස්සෙම නියත නැහැ. ඒක වෙනස් වෙනවා සැරින් සැරේ. හිතන්නකෝ ඉතින් අපි බල්ලෙක් පස්සෙන් එනවා. බය වෙනවා එකපාර. මොකද වෙන්නේ? ඇඟේ ප්‍රෙෂර් වැඩි වෙනවා. එහෙම නැත්නම් උන්න රිසල්ට් එනවා කියලා කියනවා. අද රිසල්ට් එක. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? එකපාරට ප්‍රෙෂර් වැඩි වෙනවා. දවසෙන් ප්‍රෙෂර් වැඩි වෙලා යනවා. ඊට පස්සේ කියනවා අද රිසල්ට් දෙයි ගා ඉන්නවා. ඒකවල ප්‍රෙෂර් වැඩි වෙනවා. රිසල්ට් ආවට පස්සේ රිසල්ට් හොඳ වුණොත් තමයි ප්‍රෙෂර් බහින්නේ. එතකොට මොකද වෙන්නේ? අර ඇඟේ තියෙන මොකක්ද වෙන්නේ? අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය තියෙන්නේ. බය වෙද්දි පහර දීම සහ පලා යාම කියලා. අන්න එතකොට ස්නායු පද්ධතිය වැඩි වෙනවා. එතකොට සමහර හෝමෝන තියෙනෝනේ අපේ ඇඟේ. තයිරොක්සින් වගේ හෝමෝන තියෙනවා. ඊට පස්සේ growth හෝමෝන තියෙනවා. ඊට පස්සේ බය වෙනකොට ඒ ඇඩ්‍රිනලින් කියලා හෝමෝනයක් තියෙනවා. ඇඩ්‍රිනලින් නොඇඩ්‍රිනලින් කියලා. ඒ කියන්නේ මොකද්ද? එපිනෙෆ්‍රින් නොඑපිනෙෆ්‍රින් කියලා කියන ඒ හෝමෝන දෙකට. ඒ වෙනකොට ඒකෙදි ඇඟේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඊට පස්සේ පරිසරයේ උෂ්ණත්වය වැඩි කියලා රස්නේ දවසක් හරි කරදරෙන් ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක වැඩි වෙනවා. අන්න ඒ වගේ වෙලාවක තමයි බ්ලඩ් ප්‍රෙෂර් එක වෙනස් වෙන්නේ. ඒ වගේ අසල වෙනස්. හරි. අදට ක්ලාස් එක නවත්තමු නේද? තව ප්‍රශ්න තියෙනවා අපිට ස්ට්‍රක්චර්ඩ් ඩේස් එක විතරයි අද සාකච්ඡා කරේ.
ඒක පළවෙනි දවස නිසා අපිට ඊළඟ ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. ඒකේ ප්‍රශ්න තියෙනවා තව 6 වෙනි ප්‍රශ්නේ කොටසක් තියෙනවා. පහේ කොටසක් තියෙනවා. 6 7 8 9 ප්‍රශ්න දෙක තියෙනවා. MCQ එකේ මම උත්තර ටික දාන්නම්. උත්තර ටික දාන්නම් ප්‍රශ්නේ හදපු විදිහත් එක්ක උත්තර ටික දාන්න. අපි ලබන සතියේ සාකච්ඡා කරමු නේද? ඊතුරු කොටස. සහ මම ලබන සතියේ අර්ථ පේපර් එකක් ඔයාලට එවන්නම් ගෲප් එකට දාන්නම්. එහෙනම් අද ක්ලාස් එක නවත්තමු නේද? හැමෝම හොඳට වැට්ටික් කරන්න. තව පොඩි කාලයක් තියෙන්නේ. විද්‍යාව බය වෙන්න දෙයක් නැහැ. විද්‍යාව ඉතින් ගොඩ දාන එක මහ ලොකු දෙයක් නෙවෙයි මේක. කියලා සරලයි තියෙන්නේ. අපි මේ ටික කියලා මේකේ තියෙනවා බලන්න හැමදේම මේ වෙලාවේ හැමදේම බලන්න බෑ. ලකුණු 50ක 60ක ඉන්න කෙනෙක් කියන හිතන්නකො. එයාට හැමදේම මේ වෙලාවේ බලන්න බෑ. බැලිය යුතු කොටසක් තියෙනවා. ඒ කොටස බැලුවාම ඇති. දැන් අපි දන්නවා අනිවාර්යෙන්ම පළවෙනි ප්‍රශ්නේ එන්නේ ওই ජෛව ලෝකේ. පටකෝ ජෛව ලෝකේ පාඩම් බලන්න. ඊට පස්සේ දෙවෙනි පාඩමේ ඉන්න අනිවාර්යෙන්ම ප්‍රභා සංශ්ලේෂණය, එතකොට ඉන්ද්‍රියක, සෛලය, පටක ඒ කොටසින් ඉන්නේ. සරල වෙන්නේ. හැම දෙයකම බේසික් බලා ගන්න. අස්සවල් බලන්න යන්න ඉස්සෙල්ලා සරල දේ බලාගෙන යන්න. ඒ සරල දේ පුළුවන් කියන්නේ අනිත් දේවලුත් පුළුවන්. තේරුණාද? ඒක නිසා සරල දේවල් ටික බලාගෙන යන්න ඉතුරු ටිකත් කරගන්න පුළුවන්. බේසික් ටික කතා කරගන්න. ඊට පස්සේ ලකුණු 90කට යන කෙනෙක්ට වගේ වුණා නම් ඔන්න ඇතුළට කතා කරන්න පුළුවන්. ඉස්සෙල්ලා බේසික් දැනගෙන ඉන්න. හැමදේම එහෙමයි. ඒ ලෙවල් වලත් එහෙමයි. ඒ ලෙවල් වල ඇතුළට කතා කරනවා. සම මෙඩිසින් ගියාමත් එහෙමයි. මෙඩිසින් වලත් හැමදේම බේසික් දැනගන්න ඕනේ. හැමදේම ડોක්ටර් කෙනෙක් වුණාම. එතකොට ඒ දාන්න පුළුවන් නම් පුළුවන්. අස්සේ තියෙන එකට වඩා. ඒකට කන්සල්ටන්ට්ලා කියලා જાතියක් ඉන්නෝනේ. එයාලා තමයි කුසේරම දාන්නේ. ડોක්ටර්ස්ලා ඊට පස්සේ. ඒක නිසා හැමදේම මේක කරගන්න. මෙතනින් මේක හදාගන්න බයෝමැත්ස් කරගන්න පුළුවන් වෙන්න බයෝමැත්ස් කරන්න පුළුවන් ඊට පස්සේ අනාගතයේදී පුළුවන්. එහෙනම් අද ක්ලාස් එක නවත්තමු වෙන. ලබන සතියේ අපි මේ වෙලාවටම සිකුරාදා හවස මේ වෙලාවටම සාකච්ඡා කරමු. එහෙනම් ක්ලාස් එක නවත්තන නම් ගුඩ් නයිට් හැමෝටම. ලියවෙන්න පුළුවන්.